කවුරු ශබ්ද නගර සාමිපියන්ද අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි පිලාකට මුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරගණයේ ආධිපත්‍ය වන විශ්‍රාමරත් පරිවිනාධිපති गौरव शास्त्रवेदी महाविहार वार्षिक श्यामोपाली महानिकाय मलवत महाविहार पार्श्वे उपाध्याय वंदर पुत्तलम हलावत दिशावे प्रधान अधिकरण संघ नायक अवसरय नमकीमत हाल नवोड विनयाचार्य सद्धर्म केंद्र श्री पंजानंद पंजा सोमा विधान अस्मदाचार्योत्तम नायक माहिमिपाणන් වහන්සේගේ 86 වෙනි ජන්මදිනය අද දිනටයි නිමලා තිබෙන්නේ. මුලින් සිහිපත් කළ පරිදි අපි වාර්ෂිකව විවිධ ආගමික වතාවන් ඉෂ්ට සිද්ධ කරමින් අපේ නායක මාහිමිපාණන් වහන්සේ සිද්ධ කරනු ලබන ලෝක ශාසනික සේවාව විදුක්ව නිරෝගීව චිරාත් කාලයක් පිළිබිමට වැඩම කරලා ධර්ම දේශනාමය පින්කම් පවත්වලා අපේ නායක ආමතුරුවන් වහන්සේට ආශිර්වාද කරලා තියෙනවා. අපේ පින්නතුනොත් අපේ නායක මාහිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ මේ ජන්මදින පින්කමේ ධර්ම දේශනාමය පින්කම සඳහා गौरवनीय पंडितामृतवान वහන්සේ වඩම්වා ගන්න පරිදිම උන්වහන්සේ කල් වේලා ඇතුව මේ මිහිර තිලකරත්න මහත්මයා විසින් ගෞරවනීය पंडितामृतवान වහන්සේ වඩම්වාගෙන මේ සෝදානම වන්නේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරන්නටයි. ඊට පෙර ආතුව අපේ නායක ආමතුරුවන් වහන්සේ පිළිබඳව වචන කිහිපයක් මේ සිහිපත් කරන්නට මම හිතනවා අත්‍යවශ්‍යයි කියලා. නෝමනා වුණත් නායක ආමතුරුවන් වහන්සේ 1940 සැප්තැම්බර් මාස 18 වෙනිදා ආල්රඩුවන සුබසිංහ ආරච්චිලාගේ කරෝලිස් අපුවාමි පියාණන් වහන්සේ
රාජපක්ෂ කෝරළගේ යසෝහාමි මෑණියන් වහන්සේ දාව කනිටු පුත්‍රයා හැටියට ජන්මලාභය ලැබ අවුරුදු 11දී 1952 ජනවාරි මාස 31 වෙනිදා මේ උතුම් පෞරාණික විහාරස්ථානයේ ස්ථාපිත අවුරුදු 190ක් දැනට සපිරෙන පිරිසකර කරන මේ වනමඩුවේදීම රෞද්‍යා භූමියට ඇතුළත්ව විචිත්‍රවත් ලෙස ධර්මදේශනාමය පින්කමකින් ආරම්භ කරන්නට යෙදුණු මේ ශාසනික ජීවිතය මේ වෙනකොට උන්වහන්සේට අවුරුදු 86ක් සම්පූර්ණ වෙනවා. අවුරුදු 73ක වගේ කාල පරිච්ඡේදයක් ශාසනික වශයෙන් මේ ප්‍රදේශයේ පළාතට පමණක් නෙවේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසාම ප්‍රමාණ රැකගත කිරීමකින් යුක්තව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් විවිධ පින්කම් ඉෂ්ට සිද්ධ කරමින් විශාල මෙහෙවරක් ශාසනයට සමාජයට ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු යතිවරයන් වහන්සේ නමක් හැටියට කාතරත් ප්‍රචලිතව පවතින නායක හාමුදුරුවන් වහන්සේව 1976 නොවැම්බර් මාසයේ 20 වෙනිදා තමයි මේ ආදිපත්‍ය හොබෝමින් වැඩ සිට අපවත් වේ වදාළ අති ගෞරවාර පුරුදුවැල්ලේ වාගීස්වරාචාර්ය ධර්මතීර්ථ ශ්‍රී මේධාමිර පඤ්ඤානන්ද විධාන අලාවත උත්තනම් දේශාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක මහා ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ 1976 නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි මේ නායක හාමුදුරුවන් වහන්සේ ස්වේච්ඡා සේවය අත්හැරලා ස්ථීර පාසල් සේවයේ ගුරුපත් වීම අම්බෝව කනිෂ්ඨ විද්‍යාලයට ලැබිලා වසර 9ක වෙනි කාලයක් නායක හාමුදුරුවෝ අම්බෝව කනිෂ්ඨ විද්‍යාලයේ උපගුරුවරයෙකු හැටියට සේවය කරමින් සිටියේදී දුම්මලදෙණියේ ධීරාලංකාර තිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ ඇරයුමෙන් ලුණුවිල අනුරුද්ධ වර්තමාන ජාතික පාසලෙහි විද්‍යාලාධිපතින් වහන්සේ හැටියට 5 වසරක් විවිධ අභියෝග වලට මුහුණ පාමින් විවිධ දුෂ්කරතාවන් වලට මුහුණ පාමින් නායක හාමුදුරුවන් වහන්සේ අධ්‍යාපනික වශයෙන් විශිෂ්ට සේවයක් පරසද විදුහල්පති හැටියට ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. නැවතත් අම්බෝව කනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යාලාධිපතින් වහන්සේ හැටියට පත්වීම ලැබුවට පසුව එවකට නානකන්දිය වීරේන විද්‍යාරත්න මහා පිරිවෙන්හි කාර්යකාර දුරන්දර අති ගෞරවාර්හ සත්භාෂා විශාරද වීගොඩ කල්යාණ තිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ ඇරයුමෙන් පළාතේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහසම්බන්ධතාවය ඇතිව විදුහල්පති ශ්‍රේණියක් ඉවත් කොට නායක මාහිමිපාණන් වහන්සේ පරිවෙනාධිපතින් වහන්සේ හැටියට නාත්තන්දිය වීරේන විද්‍යාරත්න මහා පිරිවෙනේ වැඩ බාර ගන්නවා. ඒ 1992 වර්ෂයේදී නායක හාමුදුරුවන් වහන්සේ 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගන්නවා. එතෙන් පටන් 2008 වෙනකම් නායක හාමුදුරුවන් වහන්සේ සංස්කෘත විෂය භාර ගුරුවරයා හැටියට සේවය කරමින් පරිවෙනස්ථානයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ ශිෂ්‍ය දරුවන්ගේ අධ්‍යාපනික ඥානය සංවර්ධනය කිරීම පිණිස අප්‍රමාණව කැප කළ වග මේ ප්‍රදේශවාසී පිළිපැවිදි කොයි කවුරුත් දන්නවා. නායක හාමුදුරුවන් වහන්සේ නිර්ලෝභීව විහාරස්ථානයක් අත්හැර සොකීය විහාරස්ථානයේ සම්පත් නාත්තන්දිය වීරේන විද්‍යාරත්න මහා පිරිවරටත් භාවිතා කරමින් විහාරස්ථානයට වඩා පරිවෙන ස්ථානයක තියෙන වටිනාකම හඳුනාගෙන නායක හාමුදුරුවන් වහන්සේ මහා විශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. අදටත් ඒ සමිතුවන්ව පවතිනවා. දුටු ගමන් මහා ප්‍රසාද ස්වරූපයෙන් කතා බහ කරනවා ඒ කළ සේවය. ලුණුවිල අනුරුද්ධ ජාතික පාසල වර්තමානයේ දුම්වල නායක මාහිමිපාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ විසින් තමයි
මේ ගමේ ඉන්න බොහෝ දෙනා දන්නවා අප්‍රමාණ වැපකැප කිරීමක් කරලා පාසලක් ගොඩනගන්නට යෙදුනේ. භෞතික වශයෙන් මානව වර්ගයන්ගොත් අඩුපාඩුවක් නොවෙන්නට සොකීය සේවස්ථානයේ හැමතකින්ම සංවර්ධනය කරපු යුග මෙහෙවරක් සිදු කරපු නායක හාමුදුරුවන් වහන්සේ 2008 අවුරුද්දෙන් පසුව තමයි ස්ථීර වශයෙන්ම විහාරස්ථානයේ වෙත සමීපව විහාරස්ථානයේ වැඩ ඉන්න ගමන් විශාල මෙහෙවරක් කරන්නේ. අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ දන්නවා උන්වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු සමාජ මෙහෙවර අගය කරමින් පසුගිය දවසක ඒ දායක පිටුතුන් විශාල ප්‍රමාණයක් සහ සම්බන්ධ වුණා. නාත්තණ්ඩිය මාවිල ශ්‍රී සුමන කුසුමාරාම විහාරස්ථානයේ අති ගෞරවාර්හ නුරකැලේ සෝභිත තිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේගේ පූර්ණ සංවිධායකත්වයේ ඇතිව අපේ නායක හාමුදුරුවන් වහන්සේ කළ මේ මෙහෙවර අගය කරමින් වටිනා උත්සවයක් පිළිගැනීමක් සමරු සටහනක් නායක හාමුදුරුවෝ වෙනුවෙන් ලැබුවා ඒ පිළිබිම තුලන්නේ. එතනින් නොනැතුණු සේවය විචරය විපමනයි කියලා අගය කරන්න පුළුවන්. මම හිතනවා සමාජයේ තවත් කෙනෙක් නැතුව ඇති. භික්ෂුවකගෙන් වෙන්න ඕනි යුතුයකම් පද්ධතිය අපේ නායක හාමුදුරුවෝ මනාකොට අවබෝධ කරගෙන තිබුණා. ශාසනික විශාලම සේවය තමයි භික්ෂුවක් හැටියට ශාසනික වශයෙන් විනවරක් කිරීම තමයි මම හිතන විදිහට ප්‍රබලව පවතින යුතුයකම වගකීම. ධර්ම දේශනා දිනොත් පිරිත් දේශනා දිනොත් නායක හාමුදුරුවන් වහන්සේ නොවැඩිය පන්සලක් මේ ප්‍රදේශයේ ඉපැරණි නිවසක් තියෙනවා නම් ඒ කලාතුරකින් විවිධ විහාරස්ථානයක් කුමන හෝ ආගමික කටයුත්තකට වැඩම කරලා තමන් වහන්සේගෙන් වෙන්න ඕනි යුතුයකම් පද්ධතිය අපූර්වට ඉෂ්ට සිද්ධ කරලා බොහොම සතුටින් යුක්තව තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. මේ නායක පිටුතුන් දන්නවා අපටම නායක හාමුදුරුවන්ගේ ජීවිතේ මේ ප්‍රදේශයේ පළාතේ કોઈ කවුරුත් හාමුදුරුවෝ දන්නවා අනවශ්‍ය දේවල් නැහැ, අනවශ්‍ය ප්‍රකාශන නැහැ, අනවශ්‍ය හැසිරීම් නැහැ. නායක හාමුදුරුවන් වහන්සේගේ හදවතට එකඟව තමන්ගේ ජීවිතේ සකස් කරගත්තේ නිතරම මතක් කරන වඩනක් තමයි ගුරු දේවයන් වහන්සේලායි අම්මා තාත්තයි. මෑත කාලීනව අපේ නායක හාමුදුරුවෝ නිතරම සිහිපත් කරනවා අම්මා තාත්තා ගැන. ඒ වගේම නායක හාමුදුරුවෝ පිළිබඳව අද මම මෙතන ඉන්නේ මගේ ගුරු දේවයන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න, මගේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න, උන්වහන්සේව ගුණ දහමින් පෝෂණය කරපු ගුරු බබතුන්ට පින් සිද්ධ වෙන්න, සිව්පසෙන් අපෝපස්ථාන කොට මියගිය දායක පිටුතුන්ට වර්තමානයේ මේ ජීවත්ව සිටින දායක පිටුතුන්ට පින් සිද්ධ වෙන්න තමයි අද මම මේ නිරෝගී මන්ත්‍ර මේ තරම් සාසනික මෙහෙවරක් සිද්ධ කළේ කියලා විතර සිහිපත් කරනවා නායක හාමුදුරුවෝ. පඬිත හාමුදුරුවනේ මුචි කාලයක් ගත්තත් අපේ නායක හාමුදුරුවන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු මේ ලෝක ශාසනික සේවය අති ගෞරවාර්හ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකාය මන්වතු මහා විහාර කාර්ශ්‍රී අති ගෞරවාර්හ ශ්‍රීමන් මහානායක මාහිමිපාණන් වහන්සේ සාරුනායක කාරක මහා සංඝ සභාවේ නායක හාමුදුරුවන් වහන්සේලා ඒ බව හඳුනාගත්තා. අපේ නායක හාමුදුරුවන් වහන්සේට එකම ශාසනික පදවිය හැටියට හඳුන්වන උපාධ්‍යාය පදවිය පිරිනමන්නට යෙදුණා. උන්වහන්සේ මහානායක හාමුදුරුවෝ ඇතුළු සියලුම හාමුදුරුවන්ට අපවත් නායක මාහිමිපාණන් වහන්සේලාට අම්මා තාත්තට පින් සිද්ධ වේවා කියලා යහපත් සිතුවිලි යුක්තව තමයි අපේ නායක හාමුදුරුවෝ ශාසනික මිනවදේශ සිද්ධ කරනු ලබන්නේ. තනතුරු පසුපස අඹා නොගියපු නායක හාමුදුරුවෝ ඔයාගෙන තනතුරු ඕන තරම් ලැබිලා තිබුණා. මේ තනතුරු බබලවන්න තරම් ශක්තියක් නායක හාමුදුරුවෝ සතු ලැබුණා. නිහතමානීව අනතිමානී ගුණයන්ගෙන් පරිපූර්ණ පැවිදි ජීවිතයක් ගත කරන නායක හාමුදුරුවන් වහන්සේට අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කමක් පවත්වලා තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට සුවපසින් අපුපස්ථාන කරන මේ නායක කාරකාදී පුරා සත්පුරුෂ බැහැම දෙනාටම ධර්මඥානී යුක්තව කටයුතු කරන්නටයි මේ ධර්ම දේශනාව මේ පින්කම පවත්වන්න අපි කල්පනා කරන්නට යෙදුනේ.
මේ පෞරාණික බණමඩු 1935 කාල පරිච්ඡේදයේ ඉදිකරන්නට යෙදුණි. අපි මේ වෙනකොට 2024 අවුරුද්දේ අගෝස්තු මාසයේ පළවෙනිදා ඉඳලා එක දිගටම විවිධ හැලහැප්පීම් බාධක අභියෝග දුෂ්කරතා අප්‍රමාණව සංකටුවට මුහුණ දෙවි මේ දක්වා ගොඩනගා ගන්නට යෙදුනේ මේ නායක හමුදුවන්ගේ එකම බලාපොරොත්තුව බවට පත් වුණේ මේ බණමඩුව ගරාවෙන්න විනාශ ස්වභාවයට පත් වෙන්න නොදී කොහොම හරි නැවත මුකුත් අහලා ගොඩනගුවොත් එහෙම මේ තරම් වටිනා සම්පතක් තවත් තියෙන්නේ මේ පන්සලේ කියලා. ඉතින් නායක හමුදුවන්ගේ ඒ යහපසිතුවිල්ල බුදුන් හමුදුව ගනිමින් දායක කාර්යකාරී සත්පුරුෂ පින්වතුනොත් මේ ප්‍රදේශවාසී ඥානපති පින්වතුන් හැම කෙනාම සහසම්බන්ධ කරගනිමින් විවිධ වැඩසටහන් පවත්වමින් 1,80,00,000ක සංවර්ධන ව්‍යාපෘතිය මම හිතනවා තව ලක්ෂ 40ක වගේ ප්‍රමාණයකින් නිමා කරන්නට තියෙන මේ වැඩ විෂය ඉතාමත් ඉක්මනින් ඉවර කරලා ඒ පවත්වන ධර්ම දේශනාවකටයි මට නාමක වඩම්ම ගන්නට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ. නායක හාමුදුරුවෝත් එක්ක ඒ පිළිබඳව මම ඕනෑ තරම් කතා කරලා තියෙනවා. පඬිත් හාමුදුරුවෝ වඩම්ම ගන්න ඕනි. මේ හාමුදුරුවෝ වඩම්මන්න ඕනි. උන්වහන්සේටත් අපි ආරාධනා කරන්න ඕනි මේ පින්කමට කියලා. විතරම මතක් කරා නම් ඊට පෙර අතර තාමත් වැඩ කටයුතු වෙන්නමයි තවත් ඉදිරියට කරන්න තියෙන ප්‍රමාණය අප්‍රමාණයි. නමුත් අපිට ඉලක්කහසුව දුෂ්කරතාවයක් හැටියට පඬිත් හාමුදුරුවනේ අපේ පන්සලේ අවුරුද්දක් පුරාවටම මේක තියෙනවා. ඉදිරියට මම හිතනවා තව මාස කිහිපයකින් සියල්ල නිමා කරලා බොහොම දර්ශනීය පෞරාණික බණමඩුව සියලු ආගමික කටයුතු වලට අපිට ප්‍රයෝජන ගන්න අවස්ථාව උදා වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ සඳහා මේ අද ධර්ම දේශනාවේ පිටකමත් අපිට පවත්වන්න තරම් අවස්ථාවක් අසුබිමක් ගොඩනගලා දුන්නා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමෙන්තුවේ දැනට සේවයේ යෙදලා සිටින හා සේවයේ යෙදුණු සත්පුරුෂ නිලධාරී මහත්මාවන් හැම කෙනාම මම කරුණාසිතේ යුක්තව මේ වෙලාවේ සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව පවත්වන්නට පුළුවන් විදියට ආගමික කටයුතු ඉෂ්ට කරන්නට පුළුවන් විදියට අද දවසේ කැප කරලා මේක සම්පූර්ණයෙන්ම අවශ්‍ය පසුබිම ගොඩනගලා දුන්නට සම්බන්ධව ඒ නිසා අපේ දායකයන්ගේ සංවිධාන ශක්තියේ විහාරස්ථානයේ මහා සංඝරත්නයේ සහයෝගීතාවයේ මැද අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්න පඬිත් හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් හැටියට මේ විහාරස්ථානයේ වැඩ වාසය කරමින් නාරාවිල ශ්‍රී ගුණරත්න ජාතික පාසලේ පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති මගේ සහෝදර ලුකගොල්ලේ පඤ්ඤාමූර්ති අපේ හාමුදුරුවන් වහන්සේ විසින් බෝධි පූජාවේ පින්කමත් පවත්වලා මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කම අප කෙරෙහි අනුකම්පාවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව දේශනා කරන හැටියට අපවත් වූ නායක මාහිමිපාණන් වහන්සේලාට පින් දෙමින් මියගිය මව්දෙමව්පියන්ටත් අපේ නායක හමුදුරුවන්ගේ මව්දෙමව්පියන්ටත් පින් දෙමින් අපේ නායක හමුදුරුවන්ට සිව් වශයෙන් උවටැන් කර සිටමින් මියගිය සියලුම දායක කාර්යකාරී පින්තුන්ට ආශිර්වාද කරමින් පින් දෙමින් අපේ නායක හමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරමින් මේ උතුම් වූ පින්කම සඳහා අප්‍රමාණ වැපකප ක්‍රියාත්මක වූ සියලුම දෙනාටම ආශිර්වාද කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් වූ ධර්මානුශාසනාව දේශනා කරන හැටියට පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. නැවකර සිටින මහා විහාරයේ ආධිපත්‍ය වගොරමින් විශාල මහා ශාසනික සේවයක් නිරෝධීව ඉෂ්ට සිද්ධ කරනු ලබන වියක්්‍ය ධර්මදර විනයදර සුපේසර සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක් හැටියට ගිහි පැවිදි තරුණ මහලු වැඩිහිටි ළමා කියලා ભેදයක් නැතුව හැම කෙනාම වදින පුදන ගරු කරන ප්‍රියශීලීව කටයුතු කරන ගෞරවනීය අවසරයි රාජකීය පඬිත් ශාස්ත්‍රපති අවසරයි නම කීමට ආලම්බුලමේ ප්‍රේමසිරි ගෞරවනීය අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේට නැවත වාරයක් පාදාභිවන්දනයෙන් යුක්තව නමස්කාර පූර්වකව මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කම දේශනා කරන හැටියට ආරාධනා කරනවා.
කවුරු ශබ්ද නගලා සාදු කියන්නේ. දැන් පරිදි පිළිගන්වන්න ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමින් චාරිත්‍රානුකූලව සාදුකාරයෙන් තිසරණ පන්සිල් පිළිපදීම පිණිස දෙවරක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gammang sampurnam Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Suramēraya majjapamādāṭṭhānā veramani sikkhapadam samadhiyami Tisaranena sattin pañcasīlaṃ dhammam sādhukam surakhitam khattvā appamādena sampādetabbam samantā cakkavālesu atrā gacchantu devatā saddhammam munirājassa sunantu sakka mokkhadā Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවාස්පද සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේදී උපාධ්‍යාය දුරන්තර හලාවත පුත්තලම් දෙවිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පිලාකට මුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරගණයේ අධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අවසරයි හාල් දඬුවන පඤ්ඤාසෝමාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. වාසනාවන්ත සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ පින්වතුනි, අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 86 වැනි ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී ආයුරාෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරමි. සිදු කරනු ලබන සද්ධර්ම දානමේ උතුම් පින්කමටයි අපි හැම දෙනාම මේ අවස්ථාවේදී ඒකරාශී වන්නේ. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද කරන ගමන්ම උන්වහන්සේව මේ ලෝකයට බිහි කළ පින්වත් මෞතුමිය පියාණන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා පවත්වන්නට, ඒ වගේම උන්වහන්සේගේ ප්‍රෞප්‍රජිත ජීවිතය උදෙසා උන්වහන්සේට ආචාර්යත්වයන් උපාධ්‍යායත්වයන් ලබා දෙමින් උන්වහන්සේගේ ශාසනික මඟ උදෙසා උන්වහන්සේට ගුරු දේවෝත්තමයන් වහන්සේලා ලෙස කටයුතු කරන්නට යෙදුන අපවත් වීවදාල අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා පවත්වන්නට, ඒ වගේම අනෙකුත් හැම දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ආදී සත්පුරුෂ අරමුණු ගණනාවක් ඒකරාශී කරගෙන පින්වත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හැටියට, ඒ වගේම පින්වත් දායක පින්වතුන් පිරිසක් හැටියට, ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කළා අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහෝදර සහෝදරියන්ද අද මේ අවස්ථාවට ඒකරාශී වෙලා උන්වහන්සේට ආශිර්වාද කිරීමේ අරමුණින් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනවයි කියලා ඒ හැම දෙනාමත් ඒකරාශී වෙලා අපේ ගෞරවනීය කථානායකයන්න් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් කෘතවේදී පින්වන්ත පිරිසක් හැටියට, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හැටියට, සහෝදර සහෝදරියන් හැටියට, ඒ වගේම දායක පින්වන්ත පිරිස හැටියට ඒකරාශී වෙලා සිදු කරනු ලබන වටිනා ආශිර්වාදාත්මක උතුම් පින්කමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. අපි අතිශයින් ගරු කරන අපේ පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 86 වෙනි ජන්මදිනය නිමිති කරගෙන සිදු කරන සද්ධර්ම දානමය උතුම් පින්කමට ආරාධනා කිරීම පිළිබඳව අපි ප්‍රථමයෙන්ම පුණ්‍යානුමෝදනා පවත්වමින් අපිට කළ ආරාධනාවට අනුව අපේ නායක ස්වාමීන් වහන්සේට නාම සිද්ධ කරන්නට
බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපි හැමදෙනාම මේ ලෝකයට ඉතාම දුර්ලභව උත්පත්තිය ලබාගත් අවස්ථාවක් තමයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනා කියන කතාව. පින්නතුනි, මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට උත්පත්තිය ලබන්න පුළුවන්කම තිබෙන්නේ ඉපදිලා ඉන්න විදිය නෙමෙයි. පින්නතුනි, මේ කතා කරන්නේ කවර හෝ විදියකට මනුෂ්‍ය ලෝකේ කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදුන හැම කෙනාම පින්නතුනි මනුෂ්‍ය ලෝකෙට ඉපදිලා ඉන්නේ කුසලයක විපාකයක් හැටියට, කුසල කර්මයක විපාකයක් හැටියට. අපි පින්නතුනි හැම දිනාම මීට වර්ෂ ගණනකට එහා පැත්තේදී කොහේ හෝ ලෝකෙකින් මරණයට පත් වෙච්ච අය. මරණයේ අත්දැකීම පින්නතුනි අපි කාටවත් දුර අත්දැකීමක් නෙවෙයි. දැන් අද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ 86 වැනි ජන්මදිනය අපි සමරනවා. මේකේ අදහස පින්නතුනි අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 86කට පෙර කොහේ හෝ වෙනත් ලෝකයක සිට හෝ මනුෂ්‍ය ලෝකයේම සිට හෝ මීට අවුරුදු 86කට කලින් උන්වහන්සේද මරණයට පත් වුණා කියන කාරණයයි. මිය ගියා කියන කාරණයයි. මේක හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනි. ඔබට යම් ආයුෂ් ප්‍රමාණයක් මේ වෙනකොට තිබෙනවා නම් අවුරුදු 50, 60, 70, 80, 40, 30, 20, 10 ආදී වශයෙන් ඔබට යම් ආයු ප්‍රමාණයක් තියෙනවා නම් ඒකේ අදහස පින්නතුනි ඔබ අවුරුදු 10 කෙනෙක් නම් මීට අවුරුදු 10කට කලින් ඔය හෝ තැනකින් මරණයට පත් වුණා කියන කතාවයි. ඉපදුනා කියන කතාව එන්නේ පින්නතුනි මරණයත් එක්කමයි. අවුරුදු 50ක එක්කෙනෙක් නම් අවුරුදු 50කට කලින් එයා මරණයට පත් වුණා කියන එකයි පින්නතුනි ඉපදුනා කියන අදහස. මරණයයි උපතයි අතර පින්නතුනි ලොකු දුරක් නැහැ පින්නතුනි. දැන් අපි මේ ලෝකේ ඉඳලා පින්නතුනි අපිට කවදා හරි දවසක මරණයට පත් වෙන්න සිද්ධ වෙනවනේ. පින්නතුනි අපි මරණයට පත් වෙලා ආයේ ඉපදෙන්න යන වෙලාව කොච්චර කාලයක් කියලාද හිතන්නේ මේ පින්නතුනි. දැන් මේ වෙලාවේ අපි මරණයට පත් වුණොත් ආයේ අපි ඊළඟට ඉපදෙන්න කොච්චර වෙලාවක් යයි කියලා හිතෙන්නේ. දැන් එක චිත්තක්ෂණයයි පින්නතුනි. ඊළඟ චිත්තක්ෂණේ අපි කොහේ හරි ගිහින් ඉපදෙනවා. මරුණා නම් ඊළඟට තියෙන්නේ අපි මේ පුණ්‍යවන්ත ජීවිතය අවසන් කරන හිතට කියන්නේ චුතිසිත කියලා. අපේ හිත ගොඩක් ක්‍රියාත්මක වෙනවනේ පින්නතුනි. ඒ හිත අතර අපිට අවසානට මේ ජීවිතය අවසන් කරන හිතට කියන්නේ චුතිසිත කියලා. ඒකට මොනවද කරන්න පුළුවන්? චුතිසිතට මේ ජීවිතය අවසන් කරන එක විතරමයි පින්නතුනි චුතිසිතට කරන්න පුළුවන්. වෙන කිසිම දෙයක් චුතිසිතට කරන්න බැහැ. ඊළඟ උත්පත්තිය චුතිසිතෙන් අනතුරුව ඊළඟට පහළ වෙන හිතට කියන්නේ ප්‍රතිසන්දි සිත කියලා. ඒ නිසා අපි නායක ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 86කට පෙර එක්කෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා එක්කෝ දිව්‍ය ලෝකෙක ඉඳලා එක්කෝ මේ මනුෂ්‍ය ලෝකෙක ඉඳලා එහෙම නැත්නම් වෙන යම් ලෝකෙක ඉඳලා මීට අවුරුදු 86කට පෙර කියන්න පුළුවන් කාලයක් නෙමෙයි. තත්පරයක්
තත්පරයක් ගෙවෙන්න ගත වෙන කාලය කෝටි ලක්ෂ වාරයකට විතර බෙදුවොත් ඔන්න ඔය වගේ ගාණක් තමයි පින්නතුනි චිත්තක්ෂණයක් කියලා කියන්නේ. මරණය හා උත්පත්තිය අතර තියෙන කාලය ඔච්චරයි පින්නතුනි. අපි හැමදෙනාම එනවා. ඊළඟට අපිට සිද්ධ වෙන්නේ මේකමයි පින්නතුනි. අපි මේ ලෝකෙට ඉපදෙනකොට අපිට ලැබිලා තියෙනවා පින්නතුනි ජීවිතින්ද්‍රිය කියලා නාම ධර්මයක් සහ රූප ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒක ලැබෙන්නේ පින්නතුනි මේ ලෝකයට උත්පත්තිය ලබනකොටමයි. දැන් මේ ලෝකෙට ඉපදෙනකොටම පින්නතුනි අපිට ලැබෙන ಜಾති කීපයක් තිබෙනවා. සිත පහළ වෙනකොටම පින්නතුනි පහළ වෙනවා සිතත් එක්ක චෛතසික ධර්ම 7ක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියලා චෛතසික ධර්ම 7ක් පහළ වෙනවා හිත ප්‍රතිසන්දිය ලබනකොටම. ඒවා සහජාතයි පින්නතුනි. සහජාතයි කියන්නේ එකට හටගන්නේ. හිත පහළ වෙනකොටම ওই චෛතසික 7 අනිවාර්යෙන් පහළ වෙනවාමයි. ඒ එකම පහළ වෙනවා පින්නතුනි කාය ප්‍රසාද රූපය. ඊට පස්සේ භාව රූපය. ඊට පස්සේ වත්තු රූපය. ඔය කියන රූප තුනම පහළ වෙන්නේ පින්නතුනි එකට. ඔය රූප තුනම පහළ වෙන්නේ එකට. ඔය රූප තුන පහළ වෙනකොට පින්නතුනි තව ඔය රූප තුන එක පහළ වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කියලා රූප 9ක් පහළ වෙනවා ඔය ප්‍රධාන රූප තුනත් එක්ක. ඒතකොට උතන රූප 30ක් තියෙනවා පින්නතුනි. එකට වෙන්වෙන්ව මේ කොටස් වශයෙන් ගත්තොත් රූප 30ක එකතුවක් තියෙනවා. ඔය 30ම එකට පහළ වෙන්නේ. එකටයි පහළ වෙන්නේ. එතකොට මේ අපේ පින්නතුනි මරණයෙන් පස්සේ පළවෙනි ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථාවේදී අපේ සැකස්ම තමයි ඔය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන්නේ. මෙතනින් මෙතනින් චුතිසිත පහළ වෙනකොට ඊළඟට ප්‍රතිසන්දිසිත හට ගන්නවා. ප්‍රතිසන්දිසිත හට ගන්නකොටම ඒ ප්‍රතිසන්දිසිතේ තියෙනවා චෛතසික කීයද? 7ක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියලා චෛතසික 7ක් තියෙනවා. ඔය චෛතසිකයි සිතයි එකට පහළ වෙනකොට ප්‍රධාන රූප තුනක් පහළ වෙනවා. කාය ප්‍රසාද රූපයයි, භාව රූපයයි, වත්තු රූපයයි කියලා රූප තුනක් පහළ වෙනවා. ඒ රූප තුනත් එක්ක පහළ වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කියලා තව රූපයක් පහළ වෙනවා. එතකොට ඔන්න ඔය ජීවිතින්ද්‍රිය කියන රූපයත් එක්ක සහ ජීවිතින්ද්‍රිය කියන නාම ධර්මෙත් එක්ක හිතයි චෛතසිකයි වලට කියන්නේ නාම ධර්ම කියලා. මෙන්න මේ වගේ තියෙනවා ජීවිතින්ද්‍රිය රූපේ කියලා එකක්. සහ ජීවිතින්ද්‍රිය නාමය කියලා එකක්. පින්නතුනි මෙන්න මේ තුන තමයි අපිට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආයුෂය තීරණය කරලා තිබෙන්නේ. ආයුෂය තීරණය කරලා තිබෙන්නේ. ඒ අනුව මේ ලෝකේ ඉපදෙන අපි හැම කෙනාටම පින්නතුනි නිශ්චිත කාලයක් තුළ ජීවත් වෙලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. අපි හැම දෙනාගේම ජීවිත කතාවේ ආරම්භය ඕකයි. මනුෂ්‍ය ලෝකයට අපි ඉපදෙන්නේ පින්නතුනි බොහෝ සෙයින් මනුෂ්‍ය ලෝකෙට උත්පත්ති ලබන්නේ පින්නතුනි ජලාභුජ ක්‍රමයට. උත්පත්ති ක්‍රම තියෙන්නේ ඔක්කොම 4යි. මේ ලෝකයේදී කොහේ පහළ වුණත් සත්වේ කොයි ලෝකයක පහළ වුණත් මනුෂ්‍ය ලෝකෙක හෝ වේවා, දිව්‍ය ලෝකෙක හෝ වේවා, බ්‍රහ්ම ලෝකෙක හෝ වේවා, සතර අපායේ තැනක හෝ වේවා, කොහේ පහළ වුණත් පින්නතුනි පහළ වෙන්න පුළුවන් ක්‍රම 4යි තියෙන්නේ. ඒ ක්‍රම 4 තමයි අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික කියන ක්‍රම 4. අණ්ඩජ කියලා කියන්නේ මේ ලෝකේ චුතිසිත පහළ වෙනකොටම ප්‍රතිසන්දිසිත ගිහිල්ලා පිටරේක හටගන්න පුළුවන්. ඒකට කියන්නේ අණ්ඩජ උත්පත්ති කියලා. මේ ලෝකයෙන් චුත වෙනකොටම ගිහිල්ලා පිටරේක පහළ වෙන්න පුළුවන්.
ඒකට කියන්නේ අන්දජ උත්පත්ති ක්‍රමය කියලා. ජලාභය කියන්නේ මේ ලෝකේ චුත වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දි විඥානය ගිහිල්ලා බෝඩ බෑග් එකක පහළ වෙන්න පුළුවන්. ජලාභය කියලා කියන්නේ දැන් අපි ඉපදිලා තියෙන අම්මගේ කුසේ වතුර බෑග් එකකින් අපි ඉපදිලා මේ පහළ වුණේ ඉස්සෙල්ලා. ඕක ඇතුලේ අපි ඉති ජලාභය කියලා කියන්නේ ඒකට. ඒක මේ ජලාභය ජල මේ බෝඩ බෑග් එක තමයි අපිගේ පළමු ප්‍රතිසන්දිය ලැබිලා තියෙන්නේ. ඕක ඇතුලේ තමයි අපි මාස ගාණක් හිටියේ. නැත්තම් පින්නතුනේ මව කුසක ඉන්න බෑ. මව කුස ඒකට හරි ගැස්සලා තියෙනවා. ජලාභය කියන්නේ ඒකට. ඒ ජලාභය උත්පත්ති ක්‍රමය. හැබැයි පින්නතුනේ මනුෂ්‍ය ලෝකෙත් තව ඉපදෙන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකක්ද ඒ කච්චේ මනුස්සා ඕපපාතිකා කියලා බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් තියෙනවා. සමහර මිනිස්සු ඕපපාතිකවද ඉපදිය හැකි කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. නමුත් බහුල වශයෙන් උත්පත්ති ලබන්න බැරි කමක් නැහැ පිටු. ඒ නිසා අම්මා කෙනෙක් නැතුව මනුෂ්‍ය ලෝකෙට කෙනෙක් ඉපදිලා ඉන්නවා කියලා කිව්වොත් පින්නතුනි බෞද්ධය වන අපිට නම් ඒක කිසිම විස්මයජනක කාරණයක් නැහැ. හේතුව භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කරලා තියෙන නිසා. එසේ උත්පත්ති පෙර සඳහන් වෙලා තිබෙනවා. මම දැන් වර්තමානයේ අපිට ඒ වගේ සිදුවීම් වාර්තා නොවුනට අනාගතයේ සමහර විට ඒ වගේ සිදුවීම් අපිට වාර්තා වෙන්න පුළුවන්. පින්නතුනි ඊළඟ උත්පත්තිය තමයි සංසේදජ උත්පත්තිය. සංසේදජ උත්පත්තිය කියලා කියන්නේ ඔය මේ යම් කැලි කසල තියෙන තැන්වල මඩ වගු ආදීෙහි ලබන උත්පත්තිය කියන්නේ සංසේදජ උත්පත්ති කියලා. ඊළඟ උත්පත්ති ක්‍රමය තමයි ඕපපාතික උත්පත්ති ක්‍රමය. ඕපපාතික කියන්නේ ඉබේ පහළ වෙනවා කියන කාරණේ නෙවෙයි පින්නතුනි. ඉබේ පහළ වෙනවා කිව්වොත් එහෙම එතන හේතුඵල සම්බන්ධතාවක් පේන්නේ නැහැ. ඉබේ කිව්වොත් ඉබේ කියන්නේ හේතුවක් ඵලයක් නැති එකක් නේ. ඒ නිසා ඉබේ පහළ වෙනවා කියන කතාව ගන්න එපා. ඕපපාතික උත්පත්ති කියලා කියන්නේ පින්නතුනි ඉපදෙන්න අවශ්‍ය කරන කාරණා සංවිධානය වෙලා තියෙනකොට හරියට විදුලි කෙටිල්ලක්සේ එකවර පහළ වෙන එක තමයි කියන්නේ ඕපපාතික උත්පත්තිය කියලා. එකවර පහළ වෙනවා විදුලි කෙටිල්ලක්සේ. දැන් දිව්‍ය ලෝකික සත්‍යය පහළ වෙන්නේ පින්නතුනේ ඕපපාතිකව. එයාලා එකවර පහළ වෙනවා. එයාලා මව කුසක ඉන්නෙත් නෑ, පුංචි කාලෙකුත් නෑ ඒගොල්ලන්ට. එයාලා එකවර පහළ වෙනවා එක ක්ෂණයකින්. ඒකට කියන්නේ ඕපපාතික උත්පත්ති කියලා. ඔය ක්‍රම හතරකට තමයි ඕපපාතිකයි. සතර අපායේ ඇතැම් සත්වයෝ ජලාභුජයි, ඇතැම් සත්වයෝ අණ්ඩජයි, ඇතැම් සත්වයෝ ඕපපාතිකයි. සතර අපායේ. මනුෂ්‍ය ලෝකයේ පින්නතුනි බොහෝ සෙයින් සත්වයෝ ජලාභුජයි, ඒකච්චේ මනුෂ්‍යව ඕපපාතිකා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. සමහර ඇතැම් ඉතාම කලාතුරකින් මිනිස්සු ජලාභුජමේ ඕපපාතිකව හට ගන්න පුළුවන් කියලා. පින්නතුනි දැන් අපි මේ ලොකු කතාවක් කියලා දෙන්න යන්නේ මේ පින්නතුන්ට තමන් ගැන. දැන් අපි මේ ලෝකෙට පහළ වෙද්දී පින්නතුනි මවගේ කුසෙහිනේ අපි දැන් පළමු ප්‍රතිසන්දි අරගෙන තියෙන්නේ. එතකොට පළමු ප්‍රතිසන්දිය අපි ලබනකොට ප්‍රතිසන්දිය ලැබුවා කියන එකේ අදහස පින්නතුනි දැන් ප්‍රතිසන්දියක් ලබන්න ප්‍රධානම හේතු වෙන කාරණයක් කියනවා පින්නතුනි. දැන් අපි මැරුණාම ආයි ඉපදෙන්නයි රහතන් වහන්සේ නතුනි කර්මය විසින්. ජාතිය ඇති කරලා දෙන්නේ කර්මය විසින්. උපත ඇති කරන්නේ කර්මයයි. උපත සිදු කරන්නේ කර්මයයි. ඒක කොහොමද ධර්මයේ සඳහන් වෙන්නේ? භවපච්චය ජාති කියලා. භවපච්චය ජාති. උපත ඇති කරලා දෙන්නේ ජාතියයි. නැවත උත්පත්තියක් ඇති කරලා දෙන්නේ උපද්දවන්නේ ජාතියක් ඇති කරලා දෙන්නේ භවයයි. භවය කියන්නේ මොකටද? භවය කියන එකට පින්නතුනි කාමාවචර කියන මේ උත්පත්ති භවවලට භව කියන නම ගන්න පුළුවන්. ඊට පස්සේ පින්නතුනි
කාමාවචර කර්මයට භව කියන එක ගන්න පුළුවන්. රූපාවචර කර්මයට භව කියන එක ගන්න පුළුවන්. අරූපාවචර කර්මයට භව කියන එක ගන්න පුළුවන්. එතකොට මරණාසන්නයේදී අපි හැම දෙනාටම පින්වතුනි ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ මනුෂ්‍ය ලෝකෙ උත්පත්ති ලැබලා ඉන්න හැම දෙනාටම ඉදිරිපත් වෙලා තිබෙන්නේ මොන කර්මයක්ද? රූපාවචර කර්මයක්ද, අරූපාවචර කර්මයක්ද, කාමාවචර කර්මයක්ද? කාමාවචර කර්මයකුයි අපිට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. කාමාවචර කර්ම තියෙනවා පින්වතුනි වර්ග දෙකක්. මොනවද? මේක රූපාවචර හා අරූපාවචර කර්ම වල නැහැ. රූපාවචර හා අරූපාවචර කර්ම වල නැති ප්‍රභේද දෙකක් තියෙනවා කාමාවචර කර්ම වල. මොනවද? කුසල හා අකුසල කියලා. කුසල හා අකුසල කියලා. අකුසල කාමාවචර කර්මයකට පින්නතුනි සුගති ලෝකයක උත්පත්තියක් ඇති කරලා දෙන්න කෙසේවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. කාමාවචර අකුසලයකට කෙසේවත් සුගතියක උත්පත්තියක් ඇති කරලා දෙන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ පිළිතුරු. කොහොමවත්ම නැහැ. ඒ නිසා පොඩ්ඩක්වත් සැකයක් තියාගන්න එපා පිළිතුරු. අකුසලයේ වලින් අපිට සුගතිය උපදින්න පුළුවන් කියලා. අකුසල් අපි කරනවා නම් ඒ අකුසලයෙන් අපි උත්පත්තිය ඇති කරවන්නේම කොහෙද? කාමාවචර කුසල කර්මයෙන් හදන්නේ. කාමාවචර කුසල කර්මයෙන් හදන්නේ එක්කෝ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියක් නැත්නම් චාතුරු මහරජික තාවතිංස යාම තුසිත නිර්මාණ රති පරිණිමිත වසවත්ති කියන දිව්‍ය ලෝක හයන්න පුළුවන්. කොයි විදිහටද? සමහර අය ඉපදිලා ඉන්නවා අන්ධව. සමහර අය ඉපදිලා ඉන්නවා හොද්දට ඇස් පේන අය හැටියට. සමහර අය ඉපදිලා ඉන්නවා ගොළුව. සමහර අය ඉපදිලා ඉන්නවා හොද්දට කතා කරන්න පුළුවන් අය හැටියට. සමහර අය ඉපදිලා ඉන්නවා බිහිවිව. සමහර අයට හොද්දට කන් ඇහෙනවා. සමහර අය ඉපදිලා ඉන්නවා මේ ලෝකෙට. සමහර අය ඉපදිලා ඉන්නවා පණ්ඩකව. සමහර අය ඉපදිලා ඉන්නවා උබතෝ ව්‍යංජනකව. නපුංසක පණ්ඩක උබතෝ ව්‍යංජනක. පණ්ඩක කියලා කියන්නේ පින්නතුනි කලකදී මේ ස්ත්‍රී භාවනපත් කලකදී පුරුෂ භාවනපත් මාරුවට හටගන්න අයට කියන්නේ භාවරූප නෙමෙයි පින්නතුනි. ඒකට අපිට භාවරූප කියන වචනේ ඇත්තටම පාවිච්චි කරන්න බෑ. කලකදී පුරුෂ ස්වභාවයත් ස්ත්‍රී ස්වභාවයත් ඇති වී ඉපදෙන අයට කියන්නේ පණ්ඩක උත්පත්ති කියලා. ඊට පස්සේ උබතෝ ව්‍යංජනක කියන්නේ පුරුෂ නිමිති සහ ස්ත්‍රී නිමිති කියන නිමිති දෙකම ඇතුළු මේ ලෝකෙට ඉපදිච්ච සහ ස්ත්‍රී නොවන උත්පත්ති තුනක්. ඒ කියන්නේ පණ්ඩක උබතෝ ව්‍යංජනක නපුංසක කියලා කියන්නේ පුරුෂ සහ ස්ත්‍රී ස්වභාවයට නොගැලපෙන ස්වභාව තුනක් කියන්නේ. මම මේ පෙන්වලා දෙන්න පින්නතුනේ මිනිස් ලෝකේ ඉපදිලා ඉන්න අය හැටි. ඊට පස්සේ ඉපදිලා ඉන්නවා සමහර අය මේ ලෝකෙට මම්ම ස්වභාවය. මම්මව කියලා කියන්නේ බොහෝම අමාරුවෙන් තමයි වචනයක් එළියට දාගන්න පුළුවන්. කටම වචන ප්‍රකාශ කරන අය මේ ලෝකෙට ඉපදිලා ඉන්නවා. ඉතින් තව මේ ලෝකේ නොයෙකුත් ප්‍රභේද තියෙනවා පින්නතුනේ. මේ ලෝකේ සමහර අය දීර්ඝායුෂ්කව, සමහර අය අල්පායුෂ්කව, සමහර අය රෝගීව, සමහර අය නිරෝගීව, සමහර අය මහා ප්‍රඥව, සමහර අය දුෂ්ප්‍රඥව, සමහර අය අල්පේශාක්‍යව, සමහර අය මහේශාක්‍යව, සමහර අය උසස් කුලීනව, සමහර අය පහත් කුලීනව, සමහර අය අල්පාබාධ සහිතව, සමහර අය බොහෝ ආබාධ ඇතුව මේ ලෝකෙට ඉපදිලා ඉන්නවා. ඔය විවිධ ප්‍රභේදවල මේ ලෝකයේ මිනිස්සු ඉපදිලා ඉන්නවා. දැන් පේනවාද මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න අය විවිධ විදිහට තමයි ඉපදිලා ඉන්නේ. හැබැයි කොයි විදිහට මනුෂ්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවත් ඉපදිලා ඉන්නේ මොකෙන්ද? මොන කර්මයෙන්? දැන් මම උත්පත්ති ගොඩාක් කිව්වා. අඳගොළු, විහිරි, පණ්ඩක, නපුංසක, උබතෝ ව්‍යංජනක, ඊට පස්සේ මම්ම,
මන්ද බුද්ධික ඊට පස්සේ ඒ වගේ අනිත් පැත්ත බොහොම සුව පහසු උත්පත්ති ඇති කරගෙන ඉන්න මේ හැම උත්පත්තියක්ම කවර ප්‍රතිඵලයක්ද? අකුසල උත්පත්ති තියනවද? නෑ ඒක අකුසල උත්පත්තියක් නෑ. ඒකයි මතක තියාගන්න. ඔය සියලු උත්පත්ති කුසල උත්පත්ති. දැන් අකුසල උත්පත්තියක් කියලා ඔයගොල්ලෝ කිව්වොත් එහෙම අර මුලින් කිව්ව ධර්ම කාරණේ ප්‍රතිවිරුද්ධයි. මොකද මුලින් කිව්ව ධර්ම කාරණේ කුසලයෙන් තමයි සුගතිය උපදවන්නේ, අකුසලයෙන් උපදවන්නේ දුගතියයි. අකුසලයෙන් උපදවන්නේ දුගතියයි. අකුසලයෙන් සුගතිය ඉපැද්දුවා කිව්වොත් එහෙම ඒක සම්පූර්ණ ධර්ම විරෝධී පිළිතුරු. ඒ නිසා මතක තියාගන්න. ඔය කවර ක්‍රමයකට මේ ලෝකේ උත්පත්තිය ලැබුවා? ඒ ලැබුණ උත්පත්තිය මොන උත්පත්තියද? කුසලයේද උත්පත්තිය. ඒක කුසලයේ උත්පත්තිය. ඉපදුණු විදිය ගැන නෙමෙයි පින්නතුනි අපිට වැදගත් වෙන්නේ. මනුස්ස ලෝකේ යම් කිසි කෙනෙක් කොයි විදිහකට හරි ඉපදිලා ඉන්නවා නම් ඒ ඉපදිලා ඉන්නේ කුසලයක විපාකයක් හැටියට. මොකද අකුසලයක විපාක අකුසලයකින් සුගතිය උපද්දවන්නේ නැහැ. අකුසලයකින් සුගතිය උපද්දවන්නේ නැහැ. මම මේ කියන්නේ පිළිනොත්තුනි ප්‍රතිසන්දි විඥානය ගැන. මේ කියන්නේ ප්‍රතිසන්දි විඥානය ගැනයි මේ කියන්නේ. නැත්නම් මේක ගොඩාක් ප්‍රශ්න අහන ගන්න කාරණයක් වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය මුල්ම ප්‍රතිසන්දිය ලැබෙන්නේ පිළිනොත්තුනි කුසල කර්මයක විපාකයි. කුසල කර්මයක විපාකයි. දැන් මම කිව්වනේ මනුෂ්‍ය ලෝකයේ ඉස්සෙල්ලාම ප්‍රතිසන්දිය ලැබෙනකොට ප්‍රතිසන්දි සිතත් එක්ක චෛතසික ධර්ම 7ක් පහළ වෙනවා කියලා. චෛතසික ධර්ම 7යි නැත්නම් මෙතන ගොඩාක් දැන් පැටලෙනවා ඊට පස්සේ දැන් අන්ධ වෙලා ඉපදලා ඉන්නේ, ගොළු වෙලා ඉපදලා ඉන්නේ, බිහි වෙලා ඉපදලා ඉන්නේ. එතකොට ඒවට මේ මොකද්ද කියන කාරණය උගලන්ට ලොකු සංකීර්ණ ගැටලුවක් එනවා. ඒක මම හරවගෙන තමයි මේ ටික කියලා දෙන්නේ. දැන් මම කියවනේ මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලැබෙන හැම කෙනාම ඉපදෙන්නේ කුසලයක විපාකයකින් කියලා. එතකොට අපිට නිර්ණය කරන්න බෑ පිළිතුරේ මේ අනික් අය උත්පත්ති ලැබලා තියෙන අර අඳගොළු මිහිරි ආදී උත්පත්ති ලැබලා තියෙන උත්පත්ති අකුසලයක විපාකයක් කියලා අපිට තීරණය කරගන්න බැරි වෙනවා. ඒක තව හේතු සාධක කාරණා අපි ගැඹුරින් අධ්‍යයන කරගත්තේ නැත්නම් මේ ධර්මයේ තුල තියෙන දැන් පිළිතුරේ මනුෂ්‍ය ලෝකයේ අපි උපදිනකොට ඔන්න ඔය කිව්ව නාම ධර්ම 7 අපිට පහළ වෙනවා ඉස්සරලාම ප්‍රතිසන්දිසිතත් එක්ක. ඊට පස්සේ පහළ වෙන්නේ මොනවද? රූප ධර්ම 3යි. ප්‍රධාන රූප ධර්ම. මොනවද? දැන් මම කලින් කිව්වා ඒවා මොනවද? කාය ප්‍රසාදයයි, භාව රූපයයි, ඊට පස්සේ වස්තු රූපයයි. ඔය රූප තුන තමයි ඉස්සරලාම පහළ වෙන්නේ. තව රූප කීයක් එක්කද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඕජාස්කම රූප 8යි. ජීවිතේන්ද්‍රිය කියන රූපයයි. ඒතකොට රූප කීයක් තියෙනවද එතන? 9යි. රූප 9ට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන රූප 8යි. ජීවිතේන්ද්‍රිය කියන රූප 9ට කාය ප්‍රසාදයේ රූප එක තුනම කීයද? රූප 10යි. ඔන්න ඒක කලාපයක්. එක කලාපයක් කියන එක කොටසක්. ඒ කලාපය ඇතුලේ තියෙනවා රූප 10යි. ඊට පස්සේ ආයෙ දෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන රූප 8යි. ජීවිතේන්ද්‍රිය රූපයයි, භාව රූපයයි. එතන තියෙනවා රූප 10ක් ආයෙ. ඊට පස්සේ ආයෙ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා ජීවිතේන්ද්‍රිය රූපයයි, වස්තු රූපයයි. මේ ටික අපිට හදලා දුන්නේ. කර්මය තමයි ඉදිරිපත් වෙන්නේ. දැන් රහතන් වහන්සේලාගේ කර්ම නැද්ද? රහතන් වහන්සේලා ළඟ කර්ම ඉති වෙලා නැද්ද? තියෙනවා පිළිතුර. කර්ම ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. සංසාරේ ක්ෂණයක් ගානි කරන කර්ම ගෙවන්න බෑ පිළිතුර. නමුත් රහතන් වහන්සේලාට නැවත උත්පත්තියක් ඇති නොවෙන්නේ ඇයි? හොඳට මතක තියාගන්න. කර්මයෙන් උත්පත්තිය හදලා දුන්නාට කර්මයට තනියෙන් මේක කරන්න බෑ. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. මේ යුද පිළියේ යුද කරලා
යුද ජයග්‍රහණය හෝ ජීවිත හානිය හෝ කරගන්නේ කවුද? සෙබලා. යුද සෙබලා. එයානේ යුද කරන්නේ එයානේ. යුද සෙබලා තමයි යුද්ධය කරන්නේ. යුද සෙබලා නැතුව නිලධාරීන්ට යුද කරන්න පුළුවන්? යුද කරන්න බෑ. ඒ නිසා යුද්ධයේ ප්‍රධාන කාර්ය සිද්ධ කරන්නේ යුද සෙබලා. හැබැයි යුද සෙබලාටේ තමයි ආයුධ ටික තියෙන්නේ. එයා තමයි ආයුධ සම්බන්ධව ඉන්නේ. එයාගේ ප්‍රධාන කාර්ය තමයි හතුරාව විනාශ කරන එක. යුද සෙබලා තමයි ඒක කරන්නේ. හැබැයි යුද සෙබලා අතේ කොච්චර දරුණු ආයුධ තිබුණත් යුද සෙබලාට හතුරව නසන්න බෑ. එයාගේ ඉහළ නිලධාරියාගෙන් ආඥාවක් ලැබෙන්නේ නැතුව. ඒ නිසා අනදෙන නිලධාරියාගේ ආඥාව අනිවාර්ය යුද සෙබලට එයාගේ ආයුධය ක්‍රියාත්මක කරන්න. නමුත් ආයුධය ක්‍රියාත්මක කරන්නේ නිලධාරියා නෙමෙයි. ඒක කරන්නේ යුද සෙබලා. යුද සෙබලා ආයුධය ක්‍රියාත්මක කළොත් තමයි සතුරාගේ විනාශය සිද්ධ වෙන්නේ. කරන්නේ එයා වුණාට එයාට ඒක කරන්න උදව් කරන කෙනෙක් කියලා ඉන්නවා. එයාගේ සහාය ලැබෙන්නේ නැත්නම් යුද සෙබලාට ඒක කරන්න බැහැ. අනදෙන නිලධාරියාට විතරක් මේක කරන්නත් බැහැ. අනදෙන නිලධාරියාට දැන් ආයුධය පාවිච්චි කරන්න කියලා අනදෙන්න එයාට කියලා ඉන්නවා තව විධායකයෙක් කියනවා එයාට දැන් යුද්ධේ පටන් ගන්න කියලා. ඒ විධානය එයාට ආවේ නැත්නම් අනදෙන නිලධාරියාට ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා තුන් දෙනෙක් ඉන්නවා යුද්ධයකදී තමන්ගේ කාර්ය කරන විධායකයෙක් ඉන්නවා. ඊට පස්සේ අනදෙන නිලධාරියා ඉන්නවා. ඊට පස්සේ යුද සෙබලා ඉන්නවා. හැබැයි වැඩේ කරන්නේ යුද සෙබලා. නමුත් ඒ දෙන්නට ඉහළින් ලැබෙන ආඥා දෙකක් තියෙනවා. ඒ දෙන්න නැත්නම් කවදාවත් යුද සෙබලට ඒක කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. මම මේ උදාහරණයක් කියන්නේ ඒ වගේ පිළිතුරු කර්මයෙන් තමයි උපද්දවන්නේ. හැබැයි කර්මයෙන් උපද්දවන්න එයාගේ ඉස්සරහින් ඉන්න තව දෙන්නෙක්ගේ සපෝට් එක එයාට ඕනේ. කවුද දෙන්න? තණ්හාවයි අවිද්‍යාවයි දෙන්න. තණ්හා අවිද්‍යාව. තණ්හාවයි අවිද්‍යාවයි දෙන්න නැත්නම් කර්ම කොච්චර තිබුණත් තමන් ගාව ඉතුරු වෙලා කර්මයට උපද්දවන්න බෑ කෙනෙක්ට. රහතන් වහන්සේට වෙන වැඩේ දැන් පැහැදිලිද? රහතන් වහන්සේ දැන් මොකද වෙන්නේ? උන්වහන්සේට තණ්හාවක් නැහැ, අවිද්‍යාවක් නැහැ. හැබැයි උන්වහන්සේ ගාව ඕන තරම් කර්ම තියෙනවා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ගාව කර්ම නැද්ද? ඕන තරම් තියෙනවා. ඒ භවයේ සිද්ධ කරගත්ත කර්මම ඕන තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගාව පරම කර්ම නැද්ද? ඕන තරම් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව පරම කර්ම නැද්ද? ඕන තරම් තියෙනවා. හැබැයි පරම කර්ම තිබුණාට කර්මයේ උත්පත්ති ඇති කරවන්න උදව් කරන අවිද්‍යාව තෘෂ්ණා දෙන්න සහ මුලින් සිඳලා දාලා තියෙන නිසා කොච්චර කර්ම ඉතිරි වෙලා තිබුණත් නැවත ඉපදෙන්නේ නැහැ. අපි ඉපදෙන්නත් රහතන් වහන්සේ නොඉපදෙන්නත් හේතුව දැන් පැහැදිලිද? අපිට කර්මයක් තියෙනවා. කර්මයට උදව් කරන දෙන්නත් අපි ගාව ඉන්නවා. රහතන් වහන්සේට කර්ම තියෙනවා. නමුත් උන්වහන්සේට උදව් කරන දෙන්න සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා තියෙන නිසා නැවත ඉපදියක් නැහැ. ඒ නිසායි පිටුතුනි අපි ඇයි අපි ඉපදෙන්නේ කියන එකට ධර්මානුකූල උත්තරය ඕකයි. ඉපදෙන්නේ ඇයි? මේක පිටුතුනි කවුරුවත් කරන වැඩක් නෙමෙයි. ක්‍රියාවලියක් මේක. මේ ක්‍රියාවලිය යම් කිසි තැනකින් නැවතුනොත් ක්‍රියාදාමය නවතිනවා මිසක් කාටවත් මේක කරනවා නවත්තනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නෑ. මේක පිටුතුනි ක්‍රියාවලියක්. එනිසා දැන් කාරණා කීපයක් මම කියලා දුන්නා. දැන් ඊළඟට කියලා දෙන්න යන්නේ මේ පින්නතුන්ට අපි ඉපදෙනකොටම පහළ වෙච්ච මේ රූප ධර්ම ටිකයි නාම ධර්ම ටිකයි. මොනවද මේ ඔක්කොම පින්නතුනි කුසල කාරණා. එයාගේ උත්පත්තිය අන්ධ ගුණ පිහිරි නපුංසක පණ්ඩක ආදී ස්වභාවයන්ට පත් වෙලා තිබුණා. පළවෙනියෙන්ම ලැබිච්ච කර්ම මේ සිතයි චෛතසිකයි රූපයි කුසල කර්මයක විපාක.
දැන් හිත පහළ වෙනකොටම රූප 30ක් පහළ වුණා කියවනේ අපි. ප්‍රධාන රූප තුනයි තියෙන්නේ. මොනවාද? කාය ප්‍රසාද රූපේ. කාය ප්‍රසාද රූපේ කියන්නේ මොකද්ද? අපි ඉස්සරලාම පහළ වෙනකොට පින්නතුනි මව් කුසේ අපේ ස්වභාවය දක්වන්නේ අපි හැමදෙනාම මේමයි පින්නතුනි. හරියට හිමාල පර්වතයේ ඉන්නවයි කියනවා එළුව జాතියක් ඊටාම සියුම් ලොම් තියෙන අන්න ඒ එළුවෙකුගේ ලෝමයකට තෙල් බිඳුවක් ගත්තොත් අන්න ඒ තෙල් බිඳුව තරම් ඊටාම පුංචි ජීවියෙක් තමයි ඉස්සරලා මව් කුසේ හටගන්නේ. ඒ රූපේ ඉස්සරලාම හටගන්න. ඒ රූපේ හටගන්නේ කණියෙන් නෙමෙයි. කායිකද හිතකුත් තියෙනවා යාට. ඒ අර පුංචි තෙල් බිඳුව තරම් ජීවියාට මොනවද තියෙන්නේ? හිතක් තියෙනවා. තව තියෙනවා මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා චෛතසික හතක් තියෙනවා. ඒ පළවෙනි හටගත් ජීවියාට. චෛතසික හතක් තියෙනවා. පළවෙනි ජීවියාට. ඒ හටගත් ජීවියාට තියෙනවා රූප වශයෙන් ගත්තොත් කලාප තුනක් තියෙනවා. ප්‍රධාන කලාප තුනක් තියෙනවා රූප 30ක එකතුවක්. ඒ කලාප තුනට කියන්නේ භාව දශකයයි, කාය දශකයයි, වස්තු දශකයයි කියලා. ඔය රූප තුන පහළ වෙලා තියෙනවා. කාය ප්‍රසාද රූපේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර පළවෙනියෙන්ම හටගත්ත ජීවියාට පිටුතුනේ තියෙනවා කයක්. හැබැයි මේ කය මේ වගේ ඔලු ගෙඩියක් ඇවිල්ලා ඇස් පහළ වෙලා නාස් ඇදිලා කන් ඇවිල්ලා කකුල් හැදිලා අත් හැදිලා ඒව නැහැ. හැබැයි කයක් තියෙනවා. ඒක තියෙන ප්‍රසාදයක්. මොකද ප්‍රසාදය කියන්නේ දැනෙන ගතියක් තියෙනවා. දැන් අපේ ශරීරයේ භූමියේ බඩ ගෑවක් දැනෙන ගතියක් තියෙනවනේ. අන්න ඒකට කියන්නේ මොකක් කියලාද? ප්‍රසාද රූපේ කියලා. ඔය ප්‍රසාද රූපය හටගන්නේ පින්නතුනි පළමු ප්‍රතිසන්දි විඥානයේ මෞඛසට බැස ගන්නකොටමයි ප්‍රසාද රූපේ පහළ වෙන්නේ. අන්න ඒකට කියනවා කාය ප්‍රසාද රූපේ. ඔය කාය ප්‍රසාද රූපේ පවතින්නේ පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ප්‍රධාන රූප 8ක් එක්ක. ඒ හටගත්තු පළවෙනි රූපේ පින්නතුනි තද ගතියෙන් යුක්තයි. පඨවි කියලා කියන්නේ ඒකයි. ආපෝ කියලා කියන්නේ ඒ පළවෙනි රූපේ පින්නතුනි විසිරෙන්නේ නැහැ. ඒක බැඳිලා එකට බැඳිලා තියෙන්නේ. බන්ධන ගතියෙන් යුක්තයි ආපෝ. තේජෝ කියලා කියන්නේ ඒ පළවෙනි රූපයේ තුල උෂ්ණත්වයක් තියෙනවා. වායෝ කියලා කියන්නේ ඒක හොඳට හටගත් රූපේ විනාශ නොවි පවත්වන්නේ ජීවිතේන්ද්‍රිය කියන රූපේ නිසා. ජීවිතේන්ද්‍රිය රූපේ නැත්තම් මොකද වෙන්නේ? අර රූප එකක්වත් පවතින්නේ නැහැ, ඔක්කොම විනාශ වෙලා යනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපේ මේ ඇඟේ තියෙන මේ රූප නරක නොවි තවම තියන්නේ ඇයි? මේ මුළු රූප ගොඩේම තියෙනවා මේ හැම රූප කලාපයකම තියෙනවා පින්නතුනි ජීවිතේන්ද්‍රිය රූපයෙන් බැහැර වෙලා ගිහිල්ලා. ඒ නිසා අපේ රූපය ආරක්ෂා වෙලා තියෙන පින්නතුනි ජීවිතේන්ද්‍රිය කියන රූපේ මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසා අපිට පේන්නේ නැති වුණාට පින්නතුනි ඔය වගේ රූපයක් මේක ඇතුලේ තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපේ. ඊට පස්සේ ඔය රූප ටික ඊට පස්සේ පින්නතුනි කාය ප්‍රසාද රූපේ ඔය රූප 9 අන්තර්ගත වෙයි තිබෙනවා. ඊට පස්සේ තිබුණා භාව රූපේ. භාව රූප කියන්නේ මොකද්ද? උත්පත්තිය ලබනකොටම පින්නතුනි මේ ඉපදිලා ඉන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන බව තීරණය වෙලා කර්මානුරූපව සමහර විට භාව රූප නොලැබී යන්න පුළුවන්. නමුත් ඉපදුණු ක්ෂණයම තීරණය වෙලා ඉවරයි මේ පහළ වෙලා ඉන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. ඒ කියන්නේ පින්නතුනි අර පහළ වුණ තෙල් බිඳුවක් වගේ ජීවියා තුළ ස්ත්‍රී නිමිති හෝ පුරුෂ නිමිති පහළ වෙලා තියෙනවා කියන එක නෙමෙයි. මතක තියාගන්න ස්ත්‍රී නිමිති හෝ පුරුෂ නිමිති කියන එක නෙමෙයි භාව රූප කියලා කියන අදහස. භාව රූපේ කියන එක පින්නතුනි අපිට කවදාවත් ඇහැට දකින්න පුළුවන් එකක් නෙමෙයි. ස්ත්‍රී භව හා පුරුෂ භව කියන එක ඇහැට දකින්න පුළුවන් රූපයක් නෙමෙයි අපිට. නමුත් ඒක රූපයක්. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් මේ පිටුතුන්ට
කවුරු හරි කෙනෙක් මැරිලා නාන්නාදුන කෙනෙක් මැරිලා අපිට හම්බ වෙනවා දීර්ඝ කාලයකින් පස්සේ කැඩිලා ගිය ඇට කැබලි ගොඩක්. පුංචි ඇට කැබැල්ලක් අපි අරගෙන ගත්ත ගමන් අපිට තීරණය කරන්න පුළුවන්ද මේ මැරිලා ඉන්න මිනිහෙක්ද සතෙක්ද මේ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියලා අපිට තීරණය කරන්න බැහැ අපිට. හැබැයි මේ පුංචි ඇට කැබැල්ල අපි අරගෙන යනවා යම් පර්යේෂණාගාරයකට. තීරණය කරන්න බැයි මේ ඇට කැබැල්ල තුල මේ මැරිලා ඉන්නේ කවුද කියලා. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේ ඇට කැබැල්ල පුරුෂයෙකුගේද ස්ත්‍රියකද කියලා අනිවාර්යෙන් තීරණය කරන්න පුළුවන්. හේතුව ඇයි? දැන් මැරිලා ගොඩකුත් කල් ගිහිල්ලා සම්මස්නහර ගියලිකා කියලා ඉතිරි වෙලා තියෙන පුංචි ඇට කැබැල්ලක් විතරයි. මේ ඇට කැබැල්ලෙන් තීරණය කළ හැකි මෙයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. හේතුව ඒක තුල තියෙනවා භාව රූපය කියන එක. භාව රූපය කියන්නේ අන්නේ මට ඊට වැඩි නම් තෝරන්න තේරෙන්නේ නැහැ. භාව රූපය කියන්නේ පිළිතුරු අපේ කෙස් ගහක් හරි නියපොතු කෑල්ලක් හරි හාම් කෑල්ලක් හරි ලේ ටිකක් හරි මල මුත්‍ර ටිකක් හරි මේ ලේ හරි මොනවා හරි අරගෙන ගියත් එහෙම පරිේශනාගාරකින් අපිට සනාථ කරගන්න පුළුවන් මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. ඒක කරගන්න පුළුවන් පිළිතුරු. ඒ හේතුව මේ හැම එකකම තියෙනවා භාව රූපය කියන එක. දැන් ඔයගොල්ලන්ට හිතන්නකෝ ඈත දුර බැහැර විදේශීය රටකින් නන්නාඳුන කෙනෙක් ඔයාලට දුරකථන ඇමතුමක් දෙනවා. දුරකථන ඇමතුම ආන්සර් කරනකොටම ඔයාලට තේරෙන එක දෙයක් තියෙනවා. මොකක්ද? අනිවාර්යෙන්ම අපි හැමදේම තේරුම් ගන්නවා. මොකක්ද? මේ කතා කරන්නේ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා අපිට වැටහෙනවා. ඇයි වැටෙන්නේ? අන්නේ වැටෙන ගතියට තමයි කියන්නේ භාව රූපේ කියලා. කටහඬේ තියෙනවා පිළිතුරු භාව රූපේ කියන එක. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක කටහඬ තුල තීරණය කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් තේරෙන කාරණයක්. එහෙම වෙන්නේ පිළිතුරු ඇයි මේ කටහඬ කියලා කියන්නේ රූපයක් කියන වචී විඤ්ඤාති කියලා කියන්නේ රූපයක් කියන. කතාව කියලා කියන්නේ ඒක ධර්මානුකූල මොකක්ද ඒක? රූපයක්. ඒකට කියන්නේ වචී විඤ්ඤාති කියලා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන රූප ධර්ම දෙකක් තියෙනවා. වචී විඤ්ඤාතියෙන් තේරුම් ගන්න පුළුවන් මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. ඒ වචී විඤ්ඤාති රූපය ඇතුලේ තියෙනවා භාව රූපේ කියන එක කැටි වෙලා. ඒ නිසා තමයි අපිට ඒව හඳුනා ගන්න පුළුවන් මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. දැන් මේ භාව රූපය තුළ පහළුනේ කොයි කාලෙද? අපි මනුස්ස අම්මගේ කුසේ පහළ වෙච්ච මොහොතේම ඒ ක්ෂණයම තමයි පින්නතුනි තීරණය වුනේ මෙයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. භාව රූප දෙකයි තියෙන්නේ. ස්ත්‍රී භාව රූපය හා පුරුෂ භාව රූපය කියලා. ඔය රූප දෙකෙන් පින්නතුනි එක රූපයයි කාට හරි පහළ වෙන්නේ. රූප ඔක්කොම 28යි තියෙන්නේ. එක්කෙනෙක් ඇතුළේ පින්නතුනි රූප 28යි ක්‍රියාත්මක වෙන්නේ. අපිට පේන්න තියෙන පින්නතුනි එකම එක රූපයයි රූප ගොඩේ. අපි සත්‍යය අපි පුද්ගලයෙක් ගත්තොත් හාමුදුරුවමක් හරි මහත්යෙක් හරි මොන කෙනෙක් හරි වෙන යම් ද්‍රව්‍යයක් හරි දෙයක් හරි අපි බැලුවොත් එහෙම අපිට පේන්නේ පින්නතුනි එකම එක රූපයයි. හැබැයි රූප කීයක් අපිට පේන්නේ නැද්ද? රූප 26ක් පේන්නේ නැහැ අපිට. රූප 26ක් පේන්නේ එක රූපයක් අපිට පේනවා. මොනවද? පේන රූපේ මොකක්ද? පාට අපිට පේන්නේ පාට ඉතලයි. බලන්නකො හැම තැනම ඇස් කරකවල පාටින් තොර වෙන මොනවා හරි පේනවද කියලා? සුදු පාට පේන්නේ, නිල් පාට පේන්නේ, ඉදම් පාට පේන්නේ, කළු පාට පේන්නේ. පාට විතරයි පේන්නේ. ඒ රූපෙට කියන මොන රූපේ කියලාද? වර්ණ රූපේ කියලා. පාට විතරයි පේන්නේ. තව රූප 26ක් තියෙනවා කියන එක මතක තියාගන්න. අපිට පේන්නේ නැතුව. දැන් අපිට වතුර ගත්තොත් එහෙම අපිට වතුරයි කියන එක විතරනේ පේන්නේ. නමුත් මේ පිළිබඳ හොඳ පරිශ්‍රණය කරපු එක්කෙනෙකුට මේක ඇතුලේ තියෙන සංගතක මොනවද කියලා හොඳට වෙන් කරලා හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්. මේක ඇතුලේ මෙන්න මේ සංගතක තියෙනවා. ඒ නිසා මේ ජලය අර ජලයට වැඩිය මෙතනින් මේව වෙනස් වෙනවා. අරක මේක වැඩි මේක අඩුයි කියලා ගොඩාක් જાති උගන්වන්න පුළුවන් පින්නොත්. ඒක ඉගෙන ගන්න ඕනේ එක. හැබැයි ඕනම කෙනෙකුට පේනවා මොකද්ද? මේ වතුර කියලා.
විතරයි. අනිත් රූප ඔක්කොම පින්නතුනි මේක ඇතුලේ හැංගවිලා තියෙන රූප ටික. ඉතින් නිවන් දකින්න ඕන නම් පින්නතුනි මේවා ටිකක් හොයාගෙන දැනගෙන රූපවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අපිට වැඩ කරන්න සිද්ධ වෙන බව අමතක කරන්න එපා. පින්නතුනි දැන් මම රූප දෙකක් කියලා දුන්නා. මොන රූපද? ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. තියෙන්නේ පින්නතුනි. හරියට මේක පින්න පුංචි උපයක්. හදවතට මේ කියන්නේ පින්නතුනි. හදවත ආශ්‍රය තිබෙනවා ප්‍රසාද රූපය. අන්න ඒ ප්‍රසාද රූපේ නිකන් පුංචි නිකන් ඔය අපිට මේ සමහර වෙලාවට හොඳ සුද මෙදිලා තියෙන තැන්වල මකුළු ජරා කරලා තියෙනකොට අපිට පුංචි ඩොට් වගේ පේනවනේ. අන්න ඒ වගේ පුංචි ප්‍රසාද උපයක් තියෙනවා මේ හදවත ආශ්‍රේ. අන්න ඒ වගේ ඊටත් වැඩි පුංචි ඒ වගේ එකක් නෙමෙයි පිටු මොලේ කියන්නේ ඒක තියෙන ඔළුවේ. ඒ මොලේට එහෙම හිත කියන්නේ නැහැ. මොලේ හිතන්නේ නැහැ පිටු. හිතත් මොලේ විතරක් නෙමෙයි පිටු අනිත් ශරීරාවයවත් ඒක උදව් කරනවා. මොලේ විතරක් නෙමෙයි. එනිසා මොලේට හිත කියලා අපි පාවිච්චි කරන්නේ නැහැ පිටුතුනි. මොලේ ක්‍රියාත්මක වෙන්නත් පිටුතුනි හදවතින් ලේ ධාතුව මොලේට පම්ප් කරන්න අවශ්‍යයි. නැත්නම් මොලේට ක්‍රියාත්මක වෙන්නත් බෑ. එනිසා ඔන්න මතකයක් තියාගන්න. හිත පවතින්නේ පිටුතුනි හදවත තුළ අඩපතක් පමණ ලේ ධාතුව ආශ්‍රය කරගෙනයි. හිත කියලා කියන්නේ වස්තුවක් නෙමෙයි. හරියට කරන්ට් එක වගේ ක්‍රියාවක්. කරන්ට් එක කියන එක අපිට බැලුවට කියනවා කියලා පේන්නේ කොහොමද හරි ලයිට් එකක් හරි මොනවා හරි ඉතියක් පත්තුනොත්. නැත්නම් අපිට පේන්නේ කරන්ට් එක තියනවා නමුත් ඒක ක්‍රියාවලියක් ඇතුළත සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේ තමයි මේ හිත කියන එක ක්‍රියාවලියක්. ඒක වස්තුවක් නෙමෙයි. ඒක ගබඩා වෙලා ස්ථානගත වෙලා තියෙනවා ලේ ධාතුව. ඒ නිසා මුළු ශරීරයේ පුරාම මේක පැතිරිලා යනවා. ඒ නිසා අපිට හිත වර්ග කීපයක් ධර්මයේ උගන්වනවා. මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන වර්ග සිත් වර්ග 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ශරීර පුරාවටම පිටුතුනි ලේ ධාතුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ හැමතැනම සිත් ක්‍රියාත්මකයි. එතකොට හොඳට මතක තියාගන්න දැන් මොලේට එහෙම හිත කියලා පාවිච්චි කරන්නේ නැහැ. හිත මොලේ ඇතුලේ හිත ක්‍රියාත්මක වුණාට මොලේට හිත කියලා කියන්නේ නැහැ. ඒ නිසා මොලේ මරුණා කියලා කිව්වත් පින්නතුනි සත්වයා මරාය කියලා කියන්නේ නැහැ. මොලේ මරාය කියලා කිව්වත් සත්වයා මරාය කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනදී ධර්ම කාලවක අපි එයා මේ මොලේ මැරෙනවා කියලා ආරංචි වුණාම අද වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක අපිට තීරණය කරන්න කියනවා මෙයාගේ දැන් මොලේ විනාශ වෙලා තියෙන මෙයාට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා කැමති නම් ඔබට මෙයාගේ ශරීරාවයව ටික දන් දෙන්න පුළුවන් කියලා සමහර වෙලාවට අපිට වෛද්‍යවරු කියන අවස්ථා තියෙනවා. මොන දැන් ඔයාලට හිතන්න ඕනේ කාරණේක මම මේ කියන්නේ. එහෙම වෙච්ච අවස්ථාවකදී ඔබ දානය පුරුදු කරලා තියෙන පිළිවෙතුන් හැටියට ඔබට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි දැන් මේ මගේ දුව නැත්තම් පුතා නැත්තම් අම්මා මත තාත්තා මෙයාගේ අවසාන අවස්ථාවේදී එයාට පිච්චින්න වෙන්න මෙයාගේ ශරීරාවයව ටික මම දෙන්න ඕනේ කියලා ඔයාලට හිත පහළ වෙන්න බැරි කමක් නැහැ මේ. හදිසි අවස්ථාවලදී ඒක වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා පින්නතුනි. මේක ධර්මානුකූලව විවරණය කරගන්න ඕන එකක්. මතක තියාගන්න. ඔබේ ඥාතිත්වය කොහොමද තිබුණත් එයාගේ ජීවිතේන්ද්‍රිය රූපේ විනාශ වෙලා නැහැ. ජීවිතේන්ද්‍රිය රූපේ විනාශ වෙලත් නැහැ. ජීවිතේන්ද්‍රිය නාම ධර්මයක හානියක් වෙලා ඒ දෙකම පවතිනවා. එහෙම පවතිද්දී ඔබේ වමනාවට එයාගේ අවයව ශරීරයෙන් වෙනත් වෙන් කරොත් ඒක ඔබට අනිවාර්යෙන් අකුසල කර්මයක් බවට පත් වෙනවාමයි. ඒක නම් බලන්න හම්බෙන්නේ නැහැ. ඒක වලක් කරන්න. හැබැයි ඔබට යම් කිසියකින් ඔබේ ඥාතියව කවුරුයි කියලා තිබුණා. මට මෙහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් මම මෙහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් මට සිද්ධ වෙන්න මා වෙනුවෙන් මේ වැඩේ කරන්න කියලා ඒක යාට පිම්පිනිස හේතුවේ ඔබටත් ඒක අකුසලයක් නොවේවි. නමුත් ඔබේ ඕනෙකමට නම් ඔබ ඒක කරන්නේ ඔබට ඒක අකුසලයේ පිටිස හේතු වෙන්න පුළුවන් වෙනවා. හේතුව ඔබ දන් දීලා තියෙන්නේ
අනික් අයගේ දෙයක් හොරාට දානය හොරාට කළොත් පින්වතුනි විපාකයේ පව්. බුදුවරු දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ වෙස්සන්තර ජාතිකයකට නෙමෙයි ජූජක බමුණට දන් දුන්නා ජාලි ක්‍රිස්තු ජිනා කියලා. හැබැයි ජාලි ක්‍රිස්තු ජිනාගේ කතාව හරිය ඔයගොල්ලෝ හරියට කියවලා තියෙනවා නම් පැහැදිලි ජාලි ක්‍රිස්තු ජිනා දෙන්න ඉස්සරලා බෝසතාණන් වහන්සේ දෙන්නත් කතා කරලා අහනවා ඔය දෙන්න යන්න කැමතිද කියලා. බැරි වෙලාවක් කිව්වනම් තාත්තා විදිනම යන්නේ කියලා කවදාවත් දෙන්න දන් දෙන්නේ නැහැ. ඒක තමයි බෝසත් පිළිපද. හැබැයි බෝසතාණන් වහන්සේ උදව් කරන සසර පාරමී පුරාගෙන ආපු අය බෝසතාණන් වහන්සේ වදු දෙයක් කරනකොට කවර හේතුවකින්වත් බෑ කියන්නේ නෑ. හැබැයි බෑ කිව්වනම් ඒ දෙන්න දෙන්නේ නෑ. අකමැත්තෙන් දීලා නැහැ කවදාවත්. කැමැත්තෙන්මයි දීලා තියෙන්නේ. ඒ නිසා එතන අනුන්ගේ දෙයක් දුන්නා වෙන්නේ නැහැ. අනුන්ගේ දේ එයාගේ කැමැත්තෙන් දීලා තියෙනවා. හැබැයි මෙතනත් එහෙමයි කියන්නේ. එයාගේ කැමැත්තක් අපිට පළ කරලා තිබුණා නම් අකුසලයක් සිද්ධ වෙන්න කාරණයක් නැහැ. නමුත් අපි අකමැත්තෙන් නම් එයා අපිට එහෙම නියෝගයක් කරලා නැත්නම් එයාගේ ජීවිත ඉන්ද්‍රිය පවත්නා වෙලාවෙදී අපි එයාවට හානියක් කරලා තියෙනවා නම් ඒක අපිට අකුසලයේ පිටු පවතින කාරණයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒකේ බරපතලකම වෙන්නේ ඒ අන්තරාවට ලක් කරනවා ආනන්දරයේ. තව චිත්තක්ෂණයක් පියාට ජීවත් වෙන්න තියෙනවා. ඊට ඉස්සරලා චිත්තක්ෂණයේදී අපි තාත්තගේ ජීවිතයට අනුකම්ප කරනවා. ඒක ආනන්දරයේ. හොඳට පරිස්සම් වෙන්න පිළිතුරු මොකද විද්‍යාව දියුණු වෙනවත් එක්ක අපිව ධර්මයෙන් අසරණ වෙන ගොඩාක් තැන් තියෙනවා. අද පින්නතුනේ විශ්වවිද්‍යාලවල උගන්වන සබ්ජෙක්ට් එකක් තියෙනවා සුඛ මරණ සංකල්පය කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. විශ්වවිද්‍යාලවල විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ආරම්භ කරගෙන උගන්වන විශේෂ සංකල්පයක් සුඛ මරණ සංකල්පය කියන එක. තව ටික කාලෙකින් මේ ධර්මාසනයේ ඉඳගෙන මේ කතාව නොකියුවොත් තමයි බුදුම මේ ධර්මාසනයේ වාඩි වෙලා ඉඳගෙන ඔයගොල්ලන්ට කියාවි මොකක්ද සුඛ මරණ සංකල්පය කියන්නේ? කවුරු හරි දැඩි දුකේ ඉන්නවා නම් ජීවත් වෙනවා නම් දුක් විඳින ඉන්නවා නම් එයාට දුක් විඳින්න ඉඩ දෙන්නේ නැතුව ඖෂධයක් ශරීරගත කරලා එයා මම වඩමන් හිතලා තියෙනවා මම ආයෙ හිතන්නේ නැහැ කියලා ධර්මයේ දැනගත්තා ඊපස්සේ ඔයාලගේ ජීවිතේ කවදාවත් ඉතිර නැද්ද අම්මෝ මෙයන් ජීවත් වෙනාට වැඩි හොඳයි අප්පනේ තියනවා නම් මට නම් ඒක කියනවා ව්‍යවන්තව කියන්නේ සමහර වෙලාවට අපි දකිනවා මේ සමහර අය අනුකූලවට ලක් වෙලා මේ ඇඟ කුඩු වෙලා පොදු කැඩිලා ඒ වුණාට මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා. එයාට කිසි දෙයක් කරගන්න බැහැ. හොඳ දෙයක් ඒක නෑ පිළිගන්න. ඒක අනිත්‍යයි ජීවිතයට කරන අන්තරාවක් පිළිගන්න. මේ ලෝකේ හැම කෙනාම පිළිගන්නේ නිමේෂයක් හෝ ජීවත් වෙන්න කැමතියි. ශරීරයේ මොන තරම් ජරා ජීර්ණ වෙලා ලෙඩ වෙලා කොච්චර මේක අපහසුතාවට පත් වෙලා හිටියද පිටුතුනි ජීවිත ආසාව කියන්නේ නැති වෙලා නැහැ. ඉතින් අපි අන්තරා කරන්නේ ජීවිත ආසාවටයි. ඒ නිසා සුඛ මරණ සංකල්පයේ කියන එක පිටුතුනි එච්චර නෙමෙයි කොහොමවත් හොඳ එකක් නෙමෙයි. දැන් ඒකත් අර කිව්ව තමයි තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා දුක් විඳිනවා දකින්න බැරි දරුවෝ තීරණය කරනවා තාත්තා මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ අම්මා මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ මෙයාට සුවසේ මරණයටපත් වෙන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න ඕනේ කියලා. පිටුතුනි ලංකාවේදී මොනතරම් රෝගී සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තාම මේ ධර්මය ඇගෙන නිසා පිටුතුනි ලංකාව උදාපි ඒ බඳු පාප කර්ම රැස් කරගන්නේ නැතුව ඉන්නවා. හැබැයි රැස් වුණොත් බැරි වෙලාවක එයා මොන ලෝකෙ ඉපදිලා ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම නිරේත යනවාමයි. මවගේ ජීවිතය පියාගේ ජීවිතය අන්තරාවට ලක්ුණොත් අන්තරාවට ලක්ුණොත් කියන්නේ හොඳට මතක තියාගන්න. තව චිත්තක්ෂණයක් ජීවත් වෙන්න කාලයක තියදී නැති වුණාම අපිට තීරණය කරගන්න බැරි තැන් එනකොට පිටුතුනි අපි ගොඩාක් අසරණ වෙන්න ඉඩ තියෙනවා. අසරණ වෙන්න ඉඩ තියෙනවා. මම මේ වෙන්නේ පිටුතුනි කීවේ ජීවිත ඉන්ද්‍රිය රූපේ ගැන කියනකොට මතක් කරලා දෙන්න ඕනේ කාරණයක්. ඒකෝට දැන් මම දැන් කිව්වා මේ ප්‍රසාද රූපයයි කාය ප්‍රසාද රූපයයි භාව රූපයයි භාව රූප දෙකෙන් එකයි. ඊට පස්සේ වස්තු රූපේ කියන්නේ හිත පිහිටන තැන. ඔය රූපේ ඉස්සරලා හටගන්නවා.
දැන් මේවා හට ගන්න පින්නතුනි හේතු වෙලා තියෙන. දැන් පළවෙනි උත්පත්තිය මතකද දැන්? මොනවද ඒක තියෙන්නේ? ප්‍රතිසන්දි හිත තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ගේ මානසිකාර තියෙනවා. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය තියෙනවා. ඊට පස්සේ කාය ප්‍රසාද රූපේ තියෙනවා. ආව ප්‍රසාද රූපේ භාව රූපේ තියෙනවා. වස්තු රූපේ තියෙනවා. පින්නතුනි මෙන්න මේ රූප පුඤ්ජය සහ මේ සිත සම්පූර්ණ කුසලයක විපාකයක්. සම්පූර්ණ කුසල විපාකයක් වෙයි. හැබැයි ඕක ඇතුලේ දැන් ඉස්සරලාම අපි පහල වෙනකොට පින්නතුනි ඇස් පහල වෙනාද? කන් හැදිලාද? කටහඬක් ඇවිල්ලාද? අතපය හැදිලාද? ඕම් ඊට පස්සේ අකුසල කර්මේ නැහැ පින්නතුනි. ඊට පස්සේ අකුසල කර්මේ නැහැ. චක්කුම් වික්ඛවේ කම්ම විපාකෝ නියමිත මනාව තේන්න ඇස් චක්ක ප්‍රසාද රූප ලබා ගන්න කුසල කර්මයක් පිහිටා නොතිබුණොත් එහෙම එයාට ඇස් ගෙඩිය ලැබේ ප්‍රසාද රූප නැති වෙලා යනවා. කන් නැසෙන විදිහට එයාට කුසල කන් ඇසෙන විදිහට කුසල කර්මයක් දැක්සලා නොතිබුණොත් කාය ප්‍රසාද රූපේ කම් අපේ පිහිටලා තිබේවි. කම් බෙර පිහිටලා තිබේවි. ඒ වුණාට මේක ඇතුලේ තියෙන ප්‍රසාද රූප නොපිහිටාවි. මේක තමයි පිළිතුරු ධර්මතාව. කවුරු මේ ලෝකෙදී ඉපදුණත් කුසලයක ඉපදෙන්නේ. හැබැයි ඇස් පේන්නේ නැත්නම්, කන් ඇහෙන්නේ නැත්නම්, කතා කරගන්න බැයි නම්, ශරීරාවය දුර්වල වෙනවා නම් ඒ එහෙම වෙන්න හේතුව එයාට යම් අකුසලයක් වෙන්න බලපාලා තියෙනවා. අකුසලයක් බලපාලා. හැබැයි උත්පත්තිය මොකද්ද? උත්පත්තිය කුසලෝත්පත්තිය. උත්පත්තිය කුසලෝත්පත්තිය කියන්නේ අර කාරණා ටික දැනගෙන ඉන්නේ නැත්නම් පිළිගන්නේ. මොකද අපි මේ ලෝකෙට ඉස්සරලාම පහළ වෙනකොට පහළ වෙන ටික දැනගෙන හිටියේ නැත්නම් අපිට මේ ගැටලුව ඉස්සරෙන්නේ නැහැ. දැන් පැහැදිලිද මේක? මේ විදිහට තමයි පිටුතුනි අපි මේ මනුෂ්‍ය ලෝකයේ හැම කෙනාම උත්පත්තිය ලැබලා මේ ලැබිලා තියෙන්නේ. දැන් ඔබට හොඳට ඇස් පේනවා නම්, හොඳට කන් ඇහෙනවා නම්, හොඳට කතා කරන්න පුළුවන් නම්, මනාව ශරීරාවයව පිළිලා තියෙනවා නම්, ඔබට හොඳට හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මතක තියාගන්න ඔබේ කුසල වේගය උඟා බලවත්. ඒ නිසා ඔය බලවත් කුසල වේගය දුර්වල කරගන්නේ නැතුව කටයුතු සංවිධානය කරගන්න ඔබ බොහෝම සතිමත්ව ක්‍රියාත්මක විය යුතුව පවතිනවා. ඔය ඇස් පිළිතුරු ක්ෂණයෙන් ඔබට අහිමි වෙලා යන්න පුළුවන්. ඔය කතාව ඔබට ක්ෂණයෙන් අහිමි වෙලා යන්න පුළුවන්. ඔය කන් ඔබට ක්ෂණයෙන් අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔය ඇස් දෙක පාවිච්චි කරන්න නැවත ඔයිට වඩා දුර්වල දැස් නොලැබෙන විදිහට දුර්වල දැස් නොලැබෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ඇස් කියලා අහලා තියෙනවා මේ පින්නතුන් නේද? අභිනීල නෙත්ත භාග්‍යවත් වහන්සේගේ ඇස් අභිනීල නෙත්ත බොහෝම නිල්වන් හරිම ගැඹුරු එදින උපන් වතු පැටියෙකුගේ වගේ බොහෝම මේ දර්ශනීය දෙලකක් බුදුරජාණන් වහන්සේ පිළිදලා තිබුණේ. මොන සම්පූර්ණ විපාකයක්ද? පින්නතුනි භාග්‍යවත් වහන්සේ පාරමී නම් පුරන අවස්ථාවන්දී අන් අය දෙස අඩුම ගානේ බැම ඇකල වීමක් නොකර විදිය අනිත් කෙනෙක් දෙස බැම අකුරනවා කියන්නේ ප්‍රවා බැලීමක්වත් නොකළ කර්මයකින් ලැබුණු විපාකයක්. දැන් අපි කොච්චර අයට ප්‍රවල බලලා ඇද්ද බැම අකුරවල ඇද්ද? මතක තියාගන්න ඔය බැම අම්මාට ඇකිලුණා නම් තාත්තාට ඔය බැම ඇකිලිලා බලවත් ලෙස ඔබට පීඩා පමුණුවන ඇස් ලැබෙන්න කාරණයක්. විපරීත ඇස් ලැබෙන්න කාරණයක්. අන්ධ වියත් කාරණයක්. ඒ නිසා බොහොම පරිස්සමෙන් පින්නතුනි ඔය ඇස් පාවිච්චි කරන්න. ඔය ඇස් වලින් ඔබ නොබැලිය යුතු දේ බලනවා නම් පින්නතුනි ඔය ඇස් වලින් ඔබේ රාගය, ද්වේෂය ඇවිස්සෙන විදිහේ දේවල් නම් ඔය ඇස් වලින් බලාම ඉන්නේ. ඉතාම දුර්වල ඇස් ලැබෙන කාරණයක් බවට දැනගන්න මොකද මත් සිද්ධ වේදෝ කියන එක කියන්න බෑ.
මතුවට පින්නතුනි ජීවිතේ ඉතාම දුර්භාග්‍ය සම්පන්න තත්වයක තමයි පවතින්නේ පින්නතුනි. මිනිස්යාගේ ආයුෂ අඩු වෙන්න මිනිස්සු අතර ගුණධම් පිරි යන්න පටන් ගන්නවා. ඒ කාලෙදි පින්නතුනි මව පියා අඳුරන්නේ නැති තැනටපත් වෙනවා. මවට පියාට ගර්භා කරන අය සමාජයේ සැලකීම් බවටපත් වෙනවා. තමන්ට වැටහෙන්නේ නැහැ. තමන් කොයි තරම් දුර්භාග්‍ය සම්පන්න විපාකයන්ට මුහුණ දෙනවද කියන එක. පින්නතුනි සමාජයේ ස්වභාවය මෙසේ බව දැනගෙන ඔබේ ස්වභාවය ප්‍රතිවැක්ති කරගන්න උත්සාහ කළොත් සමාජයේ කොච්චර දුෂ්චරිත වලට පෙළපිලා හිටියත් සමාජයේ කොච්චර දුෂ්ට වුණත් ඒ දුෂ්ට සමාජය තුළ ඔබව හරියට ආරක්ෂා කරගන්නවා පින්නතුනි අන්තරාවක් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව. සමාජයේ පිරිහිලා යාවේ පිරිහිච්ච සමාජය තුළ නොපිරිහි ඔබට ඉන්න පුළුවන් එකම ශක්තිය තමයි පින්නතුනි මේ ධර්මයේ ශක්තිය. මේ සංසාරයේ වැසගත් තැනදී පින්නතුනි මනුෂ්‍ය ලෝකයට අපිට එන්න අවස්ථාවක් ලැබුණා. කාමාවචර කුසල කර්මයෙන් පිළිපත් වීම හේතුව කියන කාමාවචර කුසල කර්මයක විපාකයෙන් මනුෂ්‍ය ලෝකෙ ඉපදුනාට අපිට යම් අඩු වැඩිකම් අපිට ලැබිලා තියෙනවා. කුසල හා කුසල කර්මවල බලපෑම මත පින්නතුනි අපිට යම් දේවල් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි කරගන්න කුසල කර්මවල කරගන්න කුසල කර්ම තියෙනානේ පින්නතුනි. කරගන්න කුසල කර්මවලදී අන්ද කොළු බිහිරි මම්ම නපුංසක උබතු ව්‍යංජනක පණ්ඩක මන්ද බුද්ධිකාදී ස්වභාවයන්ගේ ඉපදෙනවා හැර ද්විහේතුක හෝ ත්‍රිහේතුක උත්පත්තියකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කුසල කර්මයක් සිද්ධ කරද්දී පුළුවන් තරම් ත්‍රිහේතුක වේ කුසල කර්මය සිද්ධ කරගන්න උත්සාහ කරන්න. නැත්නම් මේකේ උත්පත්ති අහේතුක වේ. හැබැයි අහේතුක වුණා කියලා ඒක අකුසල උත්පත්තියක් එහෙම නෙමෙයි දුර්වල කුසලයක විපාකයක්. පින්නතුනි අපි තීකමක් කරද්දී ලෝභ ද්වේෂ මෝහ කියන හේතු තුන අකුසල මුල්නේ. ඒ වගේ අලෝභ අද්වේෂ අමෝහ කියන මුල් තුන තමයි කුසල මුල්. කෙනෙක් තුළ අලෝභ අදෝෂ අමෝහ කියන හේතු තුනම ක්‍රියාත්මක වුණත් පින්නතුනි ඒවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඕවක වශයෙන් නම් ඒ කියන්නේ ප්‍රබලව ක්‍රියාත්මක වෙලා නැත්නම් එයාට බලවත් උත්කෘෂ්ඨ ත්‍රිහේතුක කුසල කර්මයක් සැකසෙන්නේ නැහැ. ක්‍රියාව ඕම වුණොත් එහෙම ද්විහේතුක උත්පත්තියක් තමයි ලැබෙන්නේ. යම් කිසි කෙනෙකුට අලෝභ අමෝහ දෙක හෝ අදෝෂ අමෝහ දෙක හෝ හේතු වෙලා ක්‍රියාව අඳගොඩ විහිදී ආදී උත්පත්තියෙන් තමයි ජීවිතේ සැරිසරවන්න සිද්ධ වෙන්නේ. ඒක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් මතක තියාගන්න මේ ලෝකේ අඳගොඩ විහිදී නපුංසක පණ්ඩක උබතෝ ව්‍යංජනක ආදී උත්පත්ති ලබන තිබෙනවා නම් ඒ උත්පත්ති අධිකයි. අහේතුක කියලා කියන්නේ පින් කරලා තියෙනවා. හැබැයි පින් කරලා තිබ්බට හේතු මනාව සකස් කරගෙන නැහැ. අදාළ හේතු බීලා නැහැ. දැන් සමහර අය පින්කම් කරන්න එනකොට පින්කමට එනවා. එන්නේ මොනවද? ආද නායක හඳුරන්නේ උපන්දිනේ අද ගියේ නැත්නම් තරහවේ නායක හඳුරන්නේ මොන පෙරලේ පොඩ්ඩක් කියලා එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මනෝ තහන මල් පූජා කරනවා. හැබැයි ප්‍රඥාව සම්පූර්ණ කරගෙන නැහැ. ප්‍රඥාව සම්පූර්ණ කරගෙන නැහැ. එතන ඇත්තට තියෙන වංචක ධර්ම ගොඩක්. ප්‍රඥාවෙන් නෙමෙයි කරන්නේ. ඒ නිසා ප්‍රඥාවෙන් කරන එක්කෙනාගේ ස්වභාවයයි කියන්නේ තුනම සැකසීලා නැත්නම් පිටුතුනි ඕමක ක්‍රියා හැටියට තමයි ඒව සිද්ධ වෙන්නේ. ඒ නිසා උත්කෘෂ්ඨ ක්‍රියා සිද්ධ කරගන්න විදිහක් නැහැ. හේතුව ප්‍රඥාව මනාව පිළිපදලා තියෙනවනේ පිටුතුනි උත්කෘෂ්ඨ ක්‍රියාවක් සිද්ධ වෙන්න නම්. දැන් කවුරු හරි කෙනෙක් මෙහෙම හිතුවොත් එහෙම අද නායකයන් නායකයන් අවුරුදු 86ක් මේ පැවිදි ජීවිතයේ මේ පැවිදි ජීවිතයේ උන්වහන්සේ වර්ෂ ගණනාවක් උපතින් උන්වහන්සේ අවුරුදු 86ක් මේ ලෝකේ වැඩ හිටියා. උන්වහන්සේ මේ ලෝකයේ සම්පතක්. උන්වහන්සේ නිසා අපි මේ ලෝකයේ බොහෝ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා.
උන්වහන්සේලා අපි දානි චුට්ටක් හරි පූජා කරලා තියෙනවා නම් අපි ලොකු පිනක් අත්පත් කරගෙන තියෙනවා. උන්වහන්සේලා අපි මොකක් හරි උපස්ථානයක් කළා නම් මේ කාලය තුල අපි ලොකු පිනක් රැස් කරගෙන තිබෙනවා. උන්වහන්සේලා මේ ලෝක ධාතුව තුල වැඩ සිටියොත් අපිට ලොකු මහා සම්පතක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේට මම ආශිර්වාදයක් කුසල ක්‍රියාව ත්‍රිහේතු කුසල ක්‍රියාව හැටියට රැස් කරනවා. මම අර කිව්ව විදියට නම් ඉන්නේ නායකයාගේ උපන්දිනය දෙන්න ඕනේ ටික මේ ලකුණක් දාගෙන ඉන්න නැත්නම් නායකයා අපුරම්නා ආයේ දකින්නකොට මට මූණ බලන්න බැරි මේ වගේ අදහසක් කවුරුහරි මේකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. හැබැයි දෙන්නට පින් වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් පින් වෙනවා අපි. දෙන්නම පින් සිද්ධ කරගන්න. අර චේතනාවෙන් ආවත් එයත් ඇවිල්ලා මොකද කරන්නේ? නායකයාට වදිනවා, නායකයාට ගුණ කියනවා, මනසත් ඇවිල්ලා වාඩි වෙනවා, අහගෙන ඉන්නවා, එයාට පින් සිද්ධ වෙනවා. හැබැයි යාගේ චේතනාව අර තරම් තියුණු නැහැ. දෙන්නට පින් සිද්ධ වෙනවා. හැබැයි අර ගුණ දැනගෙන ඒකේ වටිනකම තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා නම් එයාට ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ අමෝහයක් තිබෙනවා, අද්වේෂයක් තිබෙනවා, අලෝභයක් තිබෙනවා. අලෝභයක් තිබෙනවා. ඒ නිසා ඒක කුෂ්ඨ ක්‍රියාවක් ඇටියෙද රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි පුංචි පිනක් හරි කරගන්නවා නම් ඒක ත්‍රිහේතුක කුසල ක්‍රියාවක් ඇටියෙද හොඳට කරගන්න පුරුදු වෙන්න. නිකන් ආවට ගියාට නැතුව පුංචි පිනක් කරලා දැන් හිතන්නකො නිගන්නිකට කැම ටිකක් දෙනවා කියලා ත්‍රිහේතුක කර්මයක් හැටියට කරගන්න. කොහොමද? එයා ආත්මා විතර ඔක්කොම අහලා තියෙන දේවල් ඔක්කොම දැනගෙන ඇයි ඔය අතපය තියෙදි වැඩ කරන්න බැරි මොකටද ඊගා ගන්න කියලා ඔය ඔක්කොම අහලා තෝරලා කන්නම බැරි දේවල් දීලා එහෙම නැත්නම් තියෙන මේ ලොකු සල්ලි ටික පැත්තකින් තියලා වාරුකාල් ටිකක් අරගෙන දීලා පින් නැද්ද? පින් සිද්ධ වෙනවා. හැබැයි උත්කෘෂ්ඨ නැහැ. උත්කෘෂ්ඨ වෙන්න නම් අර කතා පැත්තකින් යාට වැඩක් නැහැ. එයා ඇවිල්ලා කන්නේ හොරක මේ මොන කුඩු ගන්නද අරක්කු බොන්නද ඒ ඔයාට වඩා නැහැ. තමන් ගාවට ඉල්ලගෙන ආවා. තමන්ට ලොකු ලාභයක් ලැබුණේ. තමන් පරිත්‍යාගයක් කරන්න අවස්ථාවක් තිබෙනවා. තමන්ගේ උපරිමයෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරනවා. කන්න දෙනවා නම් හොඳ වාජනයකට යාට කැම ටික දෙනවා. කාල වතුර ටිකක් බොන්න ඕන. ඒක වතුර ටිකක් කිට්ටු කරනවා. අත පිස්නාවුත් දෙන්න පුළුවන් නම් අත පිස්නාවුත් දෙනවා. ඉඳ ගන්න තරක් දෙන්න පුළුවන් නම් ඉඳ ගන්න තරකුත් දෙනවා. පිළිතුරු උත්කෘෂ්ඨ ක්‍රියා කරන්නේ එහෙම. උත්කෘෂ්ඨ ක්‍රියා. ඒ නිසා පුංචි පිනක් කරගත්තත් කමන්නේ පිළිතුරු. ඒක ත්‍රිහේතුක කර්මයක් හැටියට සිද්ධ කරගන්න. මොකද නුවණ පාවිච්චි කරන්න. සකසා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා හිඟන්නේකට දුන්නත්, තිරිසන් සතෙකුට දුන්නත් ඒක සකසා දෙන්න සිදුවේ. ඒ තමයි ත්‍රිහේතුකය හැදෙන හැටි. ඒ නිසා හොඳ උත්පත්තියකට යන්න ඕන නම් ත්‍රිහේතුක කුසල කර්ම කරන්න. ඒ වගේ උත්පත්තිය හොඳ විතරක් නෙමෙයි. අහේතුක පුද්ගලයාට කිසි දිනක ධර්ම අවබෝධය කළ නොහැකි. ඒක අතුවාවත් එක්ක කියවන්නේ එතකොට අම්බේ කතාව. ඔබ ඕනතරම් අහලා තියෙනවා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට විතරයි ප්‍රඥාට නෙමෙයි. සීලේ පතික්ඛාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවෙයි. මේව නැතුව පිළිතුරුනි මේ සසරෙන් මිදෙන්න බෑ. මේ සසරෙන් මිදෙන්න බෑ. ඒ නිසා අහේතුක උත්පත්ති කියාට පිළිතුරුනි මේ භවය තුල ධර්ම අවබෝධය කරගන්න බෑ. හැබැයි පිටකම් කරගන්න පුළුවන්. කවුරු හරි අන්දනම් ගොරුනම් බීරින උත්පත්තියෙන් ජාතියන්ද ජාතිබද්ද ජාතිවලද එයාට ධර්ම අවබෝධය කරගන්න ඉගෙන ගන්න පුළුවන් මේ පිළිතුරු. ඔය අන්ද වෙච්ච අය සමහර අය මහාචාර්යවරු දක්ෂයි ඉගෙන ගන්න ධර්ම අවබෝධය කරගන්න. කීටාගේ සූත්‍ර අපගාවත් එක කියවන්ද ධර්ම අවබෝධය කරගන්න. අහේතුක නෙමෙයි පිළිතුරු ද්විහේතුකයන්ට ධර්ම අවබෝධය කරගන්න. බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථාන අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ කුටිය තුල වැඩ සිටියා. කුටිය තුල වැඩ සිටින ඉඳගෙන ධර්ම භාවනා කරලා පින්නතුනි ද්විහේතුකයාට ධර්ම අවබෝධය කළ නොහැකි. ද්විහේතුකයාට ධර්ම අවබෝධය කරන්න බෑ. හැබැයි පිළිකම් කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. රටවල් වල පාලනය කරන්න පුළුවන් යනවා. හැබැයි ධර්ම අවබෝධයකට යන්න බෑ. ධර්ම අවබෝධයේ ආදී එකම එක පුද්ගලයා තමයි ත්‍රිහේතුක උත්පත්තිලාභී. හැබැයි එයාට සත්පුරුෂ ආශ්‍රයයක් තියෙන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණයක් තියෙන්න ඕනේ,
යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහියක් පිළිදලා තියෙන්න ඕනේ. නැත්නම් ත්‍රි හේතුකයාද ධර්ම අවබෝධයෙන් ගිහියා හැකියි. ඕන තරම් සාධක තියෙනවා පින්තුනි. ත්‍රි හේතුක උත්පත්තිය ලැබලා දුගතිය ඉපදිච්ච අයට දුගතිය ඉපදිච්ච අයට. ඒ නිසා පින්තුනි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියා තමයි ධර්ම අවබෝධයේ සුදුසා. හැබැයි එයාට කල්යාණ මිත්‍රයා ලැබුණොත් සද්ධර්ම ශ්‍රවණය ලැබුණොත් යෝනිසෝ මානසිකාරය නොපීඩියොත් ධර්මානුකම්ප ප්‍රතිපත්තියේ නොපීඩියොත් එයා මේ ගිහියා ඒ නිසා ඉතාම දුර්ලභ අවස්ථාවල් ලැබෙච්ච මේ මොහොතේ පින්නතුනි හොඳට මතක තියාගන්න අපේ මේ ලැබිච්ච වරම පුංචි වරමක් නෙමෙයි. මේක ඉතාම ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ. ඒ අපි කෙනෙකුට පින්නතුනි පැවිද්දක් ලැබෙනවා කියන ඊටත් වැඩි දුර්ලභ කාරණයක්. ඊටත් වැඩි දුර්ලභ කාරණයක්. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 86ක කාලය තුළ පින්නතුනි මේ පැවිදි සමාජය තුළ හැම දෙනාගේම ගෞරවයට බොහොමනට ආදරයෙන් ලක් වෙලා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ නිකැලැරව මේ තාම පවත්වාගෙන ආවයි කියන කාරණය පින්නතුනි අපිට වචනේ බුදුරජාණන් වහන්සේ ශාසනයේ පැවිද්ද 4 දෙනෙක් දක්වනවා. කවුද? මග්ග ජින මග්ග දේශක මග්ගේ ජීවති මග්ග දූසී. චුන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ චුන්ද සූත්‍රයේ පළවෙනි කියන මග්ග ජින මාර්ගයේ දිග උත්තමයන් වහන්සේ. දෙවෙනි කියන මග්ග දේශක මාර්ගයේ දේශනා කරන උතුමන් වහන්සේ. මාර්ගයේ දිනලා වෙන්නත් පුළුවන් නොදිනා වෙන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේ මාර්ගයේ කියලා දෙනවා. ඒ මාර්ග දේශකය. මාර්ගයේ ජීවිතය. මාර්ගයේ දිනලා නැහැ අනිකාරී කියලා දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි එයා තමන්ගේ මාර්ගයේ ධර්ම මාර්ගයේ ජීවත් වෙනවා. මාර්ගයේ ජීවත් වෙන කෙනා මාර්ගයේ ජීවිතය. අනික කෙනා මග්ග දූෂී. පැවිදි වුණා නේද? මග කෙලෙසගෙන. මග කෙලෙසගෙන. අද ලෝකයේ පිටුතුනි කැමරා ඇස යොමු කරලා තිබෙන්නේ විශේෂයෙන් මෙන්න මේ අය ඉලක්ක කරගෙන. ඒ නිසා මේ සමාජයේ අපේ නායක ස්වාමීන් වහන්සේලා වැනි ඊටාම ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න මහා යතිවරයන් වහන්සේලා වැඩ සිටිනවා. නමුත් උන්වහන්සේලා උදකලා තමන්ගේ ජීවිතේ වැඩ සිටින්නේ තමන්ගේ පැවිදි ජීවිතය කරගෙන යනවා. ඉතින් ඔය නහට අහන්න නැති අඩපේ දඩබ්බර භික්ෂු චරිත ටිකක් පින්නතුනි මග්ග දුරුසී චරිතකට කැමරා ඇහැට අහු කරගෙන සාරිපුත්‍ර මහා වාග්ගල්‍යාණාදී මේ පරම්පරාවෙන් පැවතගෙන එන ඒ මහා සංඝ රත්නයේ අපහාස උපහාස නින්දා කාර්යජන නොයේ දේවල් සිද්ධ කරමින් මහා සංඝයාට අපහාස කිරීමේ අකුසල කර්ම මිනිස්සු රැස් කරගන්නවා. ඉතින් පින්නතුනි මේකට අපි නුවණ තියන අය කියලා දැනගන්න ඕනේ. මේ සංස්ථාව තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරෝ සමනාන පංචමත්ති කියලා. ශ්‍රමණයෝ 4 දෙනයි ඉන්නේ. 5 දෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ චුන්ද සූත්‍රයේ. කවුද ශ්‍රමණයෝ 4 දෙනා? මග්ගජින මග්ග දේශක මග්ගේ ජීවිතී මග්ග දුසී. ඉතින් ඔය 4 දෙනා මේක ඉන්නවා නම් පින්නතුනි අපිට මොන ප්‍රශ්නයක්ද කියන්නේ? දැන් මේ ගිහි සමාජයේ එක්කෙනෙක් වැරද්දක් කළා කියලා අනික් අයට දෝෂාරෝපණය කරන්න හරියනවා. ඒ මාරියන්නේ. පින්නතුනි මේ ස්වාමීන් වහන්සේලා දැන්නා නැත්නම් ඇති කිසිම ගිහියෙක් බලන්න නැත්නම් කාමරු කොච්චරනම් මිනිස්සු බයිනවයි. කොච්චරනම් බයිනවයි. ඉතින් ඒ දැන් ආරජන ගාරජන ඔක්කොම උගලගෙන සිල්වත් ගුණවත් භික්ෂුවක් මේ ශාසනයේ වැඩ සිටිනවා කියන එක පින්නතුනි ඉතාම වටිනා කාරණයක්. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ ආව මග අපි උන්වහන්සේගේ විමසුවොත් උන්වහන්සේ කියාගෙන උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේට ලැබුණ අප්‍රමාණ වූ කටුක අමිහිරි අත්දැකීම් මත මේ ආව ගමන උන්වහන්සේගෙන් අපිට අහන්න ලැබෙයි. පින්නතුනි අද වගේ නෙවෙයිදා බොහෝ දුෂ්කරතාවලට තම ජීවිතවල මුහුණ දෙමින්
ඒ වගේම කාර්යජන ගාර්ජන ඇනුම් මැනුම් මේවට මුහුණ දෙවි පැවිදි මතත් සම්පූර්ණ කරගෙන මේ වගේ තැනකට ආවයි කියන කාරණය පිළිබඳව අතිශය ප්‍රශංසනීය කාරණයක්. අතිශය පූජාර්හ කාරණයක්. ඒ නිසා අපි අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, ආයුරාෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට අතිශයින්ම සත්පුරුෂ පිරිසක් බවට පත් වෙන්නට ඕනේ. නිකන් නෙමෙයි, නුවණින් දැනගෙන. නුවණින් දැනගෙන ඒ ආශිර්වාදය කරන්නට වෙනවා. එතකොට තමයි ඒක අපේ හදවතින් එන්නේ. මේ වගේ අනුකරේකට මේ වගේ ශ්‍රේෂ්ඨ උතුමෙකුටයි අපි මේ ආශිර්වාද කරන්නේ කියන කාරණය අපේ හදවතින් පැන නැගිලා ආවොත් ඒක ඔබට බලවත් කුසල කර්මයක් බවට පත් වෙනවා. බලවත් කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයන් ප්‍රශංසා කරන එක සත්පුරුෂ ධර්මයක්. ඒ නිසා අපි මගේ ජීවිතේ බොහෝ පින් දහම් සිද්ධ කරගත්ත භික්ෂුවක්. ඒ නිසා මම යම්තා පින් කරලා තිබෙනවා නම් ඒ සියලුම පුණ්‍ය ශක්තියගේ ආශිර්වාදයද අපේ නායක ස්වාමීන් වහන්සේට ලැබී උන්වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම උන්වහන්සේට ආශිර්වාද කරන්නට මේ ස්ථානයේ වැඩමවල සිටින පූජනීය මහා සංඝරත්නය පින් කෙතවත් උන්වහන්සේලාගේ ජීවිත තුළ අප්‍රමාණ පින් කරලා තිබෙනවා. ඒ අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ මන ආසන්නට පැමිණි ඔබ හැම දෙනාම බලවත් වූ කුසල කර්ම රැස් කරගත් පින්වත් පිරිසක්. ඒ වගේම අද අපි මන කියලා මන අහලා බොහෝ පින් දහම් රැස් කරගත්තා. මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ශක්තියින්ද අපේ නායක ස්වාමීන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, ආයුරාෝග්‍ය සම්පන්නිය වගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ අභින්න ධාතුන් වහන්සේලා හැටියට සේරුවාවිල මංගල මහා සෑරජානන් තුළ වැඩ සිටින ශ්‍රී ලලාට ධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද මහානුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී නන්ද ධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුළ වැඩ සිටින ශ්‍රී නන්ද ධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද තූපාරාම චෛත්‍යරාජානන් වහන්සේ තුළ වැඩ සිටින දකුණු අකුධාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද ඒ කියන අභින්න ධාතුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද ශක්තියෙන්ද ඒ වගේම ලක්දිව බොහෝ ස්ථාන තුළ භාග්‍යවතුන් වහන්සේගේ භින්න ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ සියලුම ධාතුන් වහන්සේලාගේ මුළු ලෝක ධාතුන් තුළම වැඩ සිටින සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ තේ වෙනුවෙන් ලක්දිව ලෝකේ පුරා ප්‍රතිමා නිර්මාණය කරන යම් කිසි කෙනෙක් වන්දනාමාන කරනවා නම් ඒ සියලු උද්දේශික චෛත්‍යරාජානන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලයෙන්ද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, ආයුරාෝග්‍ය සම්පන්නිය සලසා ගන්නට මේ සියලු ආශිර්වාද ශක්තියින් හේතු වේවා. සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවා. උන්වහන්සේ රැස් කරගත් මේ සියලු පින්ද උපනිශ්‍රය ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
පින්වත්නි අපි අද රැස් කරගත්ත මේ උදාර භූමි ශක්තිය නැවතත් අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට පිලාවිගමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයේ ආදී විහාර ගණයන්හි ගෞරවනීය ආධිපත්‍යවල ගෞරව ශාස්ත්‍රවේදී උපාධ්‍යාය දුරන්දර අතිපූජනීය ආල්දඹුලන අවසරයි ශ්‍රී ප්‍රඥා සෝමාවිදාන නායක ස්වාමීන් වහන්සේට නිදුක් බව නිරෝගී බව ආයුරාරෝග්‍ය සම්පන්නිය සලසා ගන්නට උපරිශ්‍රය වේවා කියලා සාදුකාරය කරමු. විශේෂයෙන් අද දවසේ අපි රැස් කරගත්ත මේ උදාර පුණ්‍යානිසංස ධර්මයන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ ලෝකයට බිහි කළ ඒ පින්වත් මව්පිය දෙපළ කරෝලිස් අපුගාමී පින්වත් පියාණන් යසෝගාමී පින්වත් මෑණියන් කියන මේ දෙපළ මේ අපි රැස් කරගත් උතුම් පින් හේතු වීමෙන් ඒ දෙපළ සසර දුකින් මිදී ලබන උතුම් නිවනින් සැනසෙන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ වගේ උතුම් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් මේ ශාසනයේ පැවිදි කොට විශාල ආගමික ශාසනික සමාජික කටයුතු රාශියක් සිද්ධ කරන්නට අවස්ථාව සලසා දුන්න අපවත් වේවදාල අතිගෞරවනීය පුරුදුවැල්ලේ ශ්‍රී ප්‍රඥානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ගුරු දේවයන් වහන්සේලා මේ සිද්ධ කරගත් උතුම් පින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේලා සසර දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා කරමු. ඒ වගේම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ සා දීර්ඝ ගමනක් පැමිණීම උදෙසා උන්වහන්සේගේ ජීවිතයට යම් කිසි කෙනෙක් ආශිර්වාද කළා නම් සිව්පසෙන් උපස්ථාන කළා නම් මේ ගමනට උන්වහන්සේට ආශිර්වාද උපස්ථාන කරපු යම් කිසි පිරිසක් සිටිනවා නම් දායකයන් වශයෙන් හෝ උදව් උපකාර වන යම් කිසි පිරිසක් සිටිනවා නම් ඒ සියලු දෙනාට මේ අවස්ථාවේ සිහිපත් කරලා ඒ හැම දිනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම සසර දුකින් නිදහස් වෙන්නට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සියලු හේතු වාසනා වේවා. අද විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන මේ ධර්ම දේශනාවේදී ධර්ම දායකත්වයේ ධර්මික කටයුතු කරන පාඨශාලාචාර්ය පූජනීය නුගගොල්ලේ පඤ්ඤාති ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මේ උතුම් පින් හේතු වීමෙන් උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. සසර දුකින් මිදෙන්නට මේ කුසලයේ උපනිෂ්ඨේ ධර්මයන් වේවා ලැබුවා. අපේ ගෞරවනීය දසිපන්නිත ආමතුරුන් වහන්සේ අපිට මේ පිළිබඳව සිහිපත් කරලා උන්වහන්සේ බොහෝම ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් අනිකුත් කුංචි ස්වාමීන් වහන්සේලා සමග අපේ නායක ස්වාමීන් වහන්සේ පිය කෙනෙක් හා සමානව රැකබලා ගනිමින් උන්වහන්සේට ආශිර්වාද කරන හැමදාම විශේෂයෙන් ආශිර්වාද කළත් හැමදාම ඒ කරන ආශිර්වාදයේ ඒ හා සමානව සලකමින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි පියෙකු ලෙස සලකන්නට ඕනේ. ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි දරුවෙකු ලෙස සලකන්නට ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ සම්බන්ධතාව අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය අනෙකුත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතර ඉතාමත් පවතින බව අපි දන්නවා. ඒ නිසා ඒ ආශිර්වාදය උන්වහන්සේට හැමදාම කළා. විශේෂයෙන් දවසක් ඇටියට උන්වහන්සේගේ 86 වෙනි ජන්මදිනය සමරන අවස්ථාවේදී අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මේ කටයුතු සිද්ධ කරන්නේ ඒ සත්පුරුෂ සංවේදී හැඟීම තමන්ගේ හදපත් තුළ සනිටුහන් වෙලා තිබෙන නිසායි. ඒ නිසා අපි උන්වහන්සේලාට ආශිර්වාද කරනවා මේ පින්කමට සම්බන්ධ වුණ ආවගිය උදව් උපකාර කළ. ඒ වගේම විශේෂයෙන් පවට බාර සිටින පූජනීය මහා සංඝරත්නයේ මේ ස්ථානයේද වැඩම කරලා උන්වහන්සේට ආශිර්වාද කළ අපේ රත්න ආමුතුරු ඒ වගේම ධම්මාරාම ආමුතුරු ආදී ස්වාමීන් වහන්සේලා මේ ස්ථානයට වැඩම කරලා උන්වහන්සේට ආශිර්වාද කරන්නට. ඉතින් මේ ප්‍රදේශයේ හැම ස්වාමීන් වහන්සේ නම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව සලකන ලබනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ ලොකු උත්සවයක් කරලා උන්වහන්සේට ආශිර්වාද කළා. ඉතින් ඒ කෘතගුණ සැලකීම සිදු කළා. සියලුම මහා සංඝරත්නයෙන් අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම මේ සිද්ධ කරගත් උතුම් පින් මෙලොව යහපත පිණිස වේවා, පරලොව යහපත
පිණිස වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. එත්තාවතාච අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ